පොයින්ට් බ්ලැන්ක් අද සාකච්ඡාව අපේ මේ විදිහට දිගහරින්නේ අපේ දෙවැනි කොටස විදියට. ඉතින් අද සුවිශේෂී දවසක් විශේෂයෙන්ම අධිකරණ ශාස්ත්‍රය සම්බන්ධයෙන් රටේ ටිකක් කුණුසුම් මාතෘකා මැවමින් පවතින දවසක් බවට පත් වෙනවා නීතිපතිවරයා සම්බන්ධයෙන් මතුවෙච්ච අලුත්ම තත්ත්වය එක්ක. ඉතින් ඒ කාරණාව වගේම අධ්‍යාපනය කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන මාතෘකාව මේ දවස්වල කතා බහට ලක් වෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා තයිපොංගල් දවසට පසුදින කරපු ප්‍රකාශයත් එක්ක එවැනි කතාබහකුත් තවමත් අඩු වැඩි වශයෙන් සමාජයේ පවතිනවා. ඉතින් මේ ගැන අපි කතා කරන්න සූදානම් අද පොයින්ට් බ්ලැන්ක් අපේ සාකච්ඡාව තුළින්. ඉතින් අද අපි ආරාධනා කරේ ජනාධිපති නීතිඥ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා. අයිබෝන් විජේදාස හිටපු ඇමතිතුමා. අයිබෝන්. පාර්ලිමේන්තුවෙත් නෑ ටිකක් විවේකයි කියලා අපිට හිතෙනවා. ඇත්තටම විවේකීද අධිකරණ කටයුතුත් එක්ක දේශපාලන කටයුතුත් එක්ක කොහොමද ගත වෙමින් පවතින්නේ දැන් අවුරුද්දකට ආසන්න කාලයක් පාර්ලිමේන්තු නියෝජනයක් නැති පසුබිමක? ඇත්තටම විවේකයක් කියලා දෙයක් නැහැ. මම මන්ත්‍රී ධුරේ නතර වුණ දිනේට පහුවෙන්ද ඉඳලම මගේ අධිකරණයේ වෘත්තීය කටයුතු සිදු කරමින් ඉන්නවා. හොඳයි. මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් යම් නඩු කටයුතු වලට පැටලලා හිටියා. ඔබතුමා ඒවා ඉල්ලාස් කරගත්ත. මොකද්ද එතන සිද්ධ වුණේ? ඒකේ මගේ පත්වීමට එරෙහිව පාර්ශ්වයන් කීපයක්ම අධිකරණයට ගිහිල්ලා නඩු පැවරුවා. ඉතින් දීර්ඝ කාලයක් තිස්සේ ඒ උදවියම මට ඉල්ලීම් කරා අපි මේක සමතයකට පත් කරගන්න. එකඟතාවයකට යමු කියලා මම මගේ එකඟතාවය දුන්න සියලුම නඩු ඉවත් කරගෙන ඒගොල්ලන්ට සියලු තනතුරු දරාගෙන කටයුතු කරන්න මම සහාය දෙන්නම් කියලා. නමුත් ඒ සියලු දෙනා මගෙන් දිගින් දිගට මිල්ලීමක් කරා. එහෙම කරන්නේ නැතුව පක්ෂය නැවත ගොඩනගන්න ශක්තිමත් කරන්න මට තනතුරු කීපයක් බාරගන්න කියලා යනවා. මම ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරත් කොළඹ දිස්ත්‍රික් නායක තනතුර ඇතුළු තනතුරු ගණනාවක් බාරගත්තා. ඒ පක්ෂයේ ඉඳපු පිරිස අතරේ පාර්ශව කිහිපයක් තිබුණා. සියලු දෙනා මේ වෙනකොට සමගියෙන් ඉන්නවද නැත්නම් තවමත් ආරවුල් තියෙන කට්ටිය ඉන්නවද කොහොමද? මේ වන විට ඉතාමත්ම සාර්ථක ලෙස සමගි වෙමින් සිටිනවා. තවදුරටත් අපිට විසඳ ගන්නට තිබෙන එක ප්‍රශ්නයයි දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ ගැටලුව. ඉතින් ඒකත් මම විශ්වාස කරනවා ඉදිරියේදී සමනය වෙයි කියලා. ඔව් අපේ ප්‍රේක්ෂකයන්ට ටිකක් මතක් වෙන්නත් එක්ක ඔබතුමා ආසන්න වශයෙන් හිටපු අධිකරණ ඇමතිවරයා ඊට පස්සේ උසස් අධ්‍යාපන ඇමති ධූරය දරුවා මේ කාලීනව කතා වෙන මාතෘකා කීපයකම හිටපු ඇමතිවරයෙක් විදිහට ඔබට අත්දැකීම් තියෙනවා. අපි බුද්ධ ශාසන ඇමති ධූරයක් දරුවා. මේ සාමාන්‍යයෙන් මොනවද ඔබතුමා මේ ආසන්න වශයෙන් දරපු අමාත්‍ය ධූරවල කාලය පොඩ්ඩක් මතක් කරොත් කොපමණ වසර ගාණක් කටයුතු කරා? මම 4 වතාවක් අධිකරණ අමාත්‍ය ධූරයට පත් වුණා. අවුරුදු 3කට ආසන්න කාලයක් බුද්ධ ශාසන අමාත්‍යාංශයේද ඒ වගේම බන්ධනාගාර අමාත්‍යාංශය තව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වර එක අධ්‍යාපන අමාත්‍යාංශය තවත් වර එක සංස්කෘතික අමාත්‍යාංශය ඊට පෙර මම කෙටි කාලයක් දරුවා බැංකු සංවර්ධන අමාත්‍යාංශය. හොඳයි. අපේ අධිකරණය හා සම්බන්ධ මාතෘකා කීපයක් මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් තමයි මේ කාරණාව අද දවසේ මාතෘකාව බවට පත් වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නඩුව 28 වෙනිදා නැවත අධිකරණයේ විභාගයට ගන්නවා. මේත් එක්ක ඔබතුමා ආందోලනාත්මක ප්‍රකාශයක් මීට මාසයකට ආසන්න කාලයකට ඉහතදී කරා මේ කබ්‍රාල් අජිත් නිවාඩ් කබ්‍රාල් හිටපු මහා බැංකුව අධිපතිවරයා සම්බන්ධයෙන් අපි මේ සම්බන්ධයෙන් එකින් එක පොඩ්ඩක් කතා කරමු. මේ දැන් නීතිපතිවරයා සම්බන්ධයෙන් අද විශාල අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ කාරණේදී ඇත්තටම මම ඒ කවුරුවත් වෙනුවෙන් හෝ කවුරුවත් එරෙහිව කතාවක් නෙවෙයි කරේ. ඒක මම කෙටුම්පත් කරපු ඒ අදාළ වගන්තිය මම අර්ථ නිරූපණයක් දුන්නා රටේ ජනතාවට තේරුම් ගන්න. හොඳයි. අපි ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. දූෂණ විරෝධී පනත ගැන අපි විශේෂයෙන් කතා කරමු. අද මේ මතුවලා තියෙනවා මේ නීතිපතිවරයා සම්බන්ධ ගැටලුවක්. මොකක්ද මේ නීතිපතිවරයාට දෝෂාභියෝගයක් ගේන්න ඕන කියලා කියනවා. මේ පසුබිම කොහොමද නිර්මාණය වෙන්නේ? ඔබ අධිකරණෙත් එක්ක නිරන්තරයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් කොහොමද මේක දක්වන්නේ? අපේ රටේ නීතිපති ඉතිහාසය දැන් අවුරුදු 200කට වැඩි. නීතිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුව පිහිටවන්නටත් පෙර ඔය ඩොනමෝර් ප්‍රතිසංස්කරණ කාලෙදී ඊට පෙර මැනින් ඩෙවොන්සර් ප්‍රතිසංස්කරණ කාලෙත්
නීති ලේකම් කියලා කෙනෙක් හිටියා. ඒ නීති ලේකම් පස්සේ කාලෙක නීතිය බාර අමාත්‍යවරයා විදියටත් කටයුතු කරා. පස්සේදී මේ අධිකරණ පද්ධතිය ක්‍රමානුකූලව ස්ථාපිත වුණාට පස්සේ රජයට නීති උපදෙස් දෙන්න සහ රජයේ නඩු මෙහෙවන්න නීතිපති තනතුර ප්‍රධාන තනතුර විදියට ක්‍රියාත්මක වුණා. ඉතින් අපේ රටේ ඉතිහාසයේ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ටත් වරින් වර ප්‍රශ්න මතුවලා තියෙනවා. විශේෂයෙන් 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පස්සේ එවකට අගවිනිසුරු නෙවිල් සමරකෝන් මැතිතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනාවා. හැබැයි ජේ.ආර්. ජයවර්ධන බොහොම කේන්තියෙන් ගෙනාවට එතන හිටිය බුද්ධිමතුන් ලලිත අතුලත් මුදලි ගාමිණී නායකයි ඔහු විශ්‍රාම යනකම් ඒ දෝෂාභියෝගයේ කටයුතු ඉවර කරන්න නොදී ඒක පැත්තකට කරලා බොහොම අමාරුවෙන් තියාගෙන එතුමගේ ගරුත්වයත් අධිකරණයේ ගරුත්වයත් ආරක්ෂා කරා. ඊට පස්සේ සරච්චිල්ලා අගවිනිසුරුතුමාට විරුද්ධවත් එකක් ආවා. හැබැයි ඒකත් ඉදිරියට ගෙනිය ගන්න බැරි වුණා. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේදී ශිරාණි බණ්ඩාරනායක මැතිණිය ඉවත් කරා දෝෂාභියෝගයෙන් ඉවත් කරපු එකම විනිසුරුවරිය එතුමිය විතරයි. නීතිපති සම්බන්ධව කාලෙන් කාලෙට අධිකරණ මේ දේශපාලන ඇඟිලි කැසීම් අතපෙවීම් තිබුණා. ඒක වළක්වන්න තමයි 2001 වසරේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කාලේ පනතක් ගෙනාවා නීතිපතිවරයාටයි පොලිස්පතිවරයාටයි දෙන්නට පමණක් අදාළව. ඒ කියන්නේ ඒ උදවිය තනතුරු වලින් ඉවත් කරනවා නම් කැබිනට් මණ්ඩලයට හෝ ජනාධිපතිට හෝ එහෙම ඉවත් කරන්න බෑ. දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා චෝදනා ඉදිරිපත් කරලා ඔප්පු කිරීමෙන් අනතුරුව සම්මත කිරීමකින් පමණයි ඉවත් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ දැන් සංශෝධන ගණනාවක් ආවා. ඒ දැනටත් ඒ තත්ත්වයේමද නීතියේ ක්‍රියාත්මක වෙන ව්‍යවස්ථාව අනුව? ඇත්තටම ඒ ඉවත් කිරීම සම්බන්ධව ඒක විතරයි තියෙන්නේ. පත් කිරීම සම්බන්ධව තමයි අපිට ගොඩාක් ගැටලු තිබුණේ. ඒක නිසා අපි 2015 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපු වෙලාවේ එවකට තිබුණු කොමිෂන් සභා 6 වෙනුවට අපි කොමිෂන් සභා 9ක් හෝ 10ක් ගෙනාවා. එතකොට ඒ කොමිෂන් සභා 10ට පත් කිරීම සඳහා ට්‍රාන්ස්පේරන්ට් ක්‍රමයකට මේ විනිවිදභාවයකින් යුතුව අපක්ෂපාතී උදවිය පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවකුත් හැදුවා. ඒකට ආණ්ඩුව විපක්ෂය සිවිල් සමාජය මුල්ලතාවට ඒ පරිපාලන ක්ෂේත්‍රයට අපි ඇතුළත් කරා 3 දෙනෙක්. එතකොට වංචා දූෂණ වැළැක්වීම සඳහා අවශ්‍යම කොමිෂන් සභා දෙක මේ රටේ තිබුණෙම නැහැ. එකක් තමයි ප්‍රසම්පාදනය. ඒ කියන්නේ හුඟක් වංචාවෙන් ඔය ටෙන්ඩර් වගේ වෙදී ප්‍රසම්පාදනයනේ ප්‍රොකියුමන්ට් වලදීනේ. ඒතර අපි ඒකට කොමිෂන් සභාවක් හඳුන්වලා දුන්නා. ඒකම මේ ගනුදෙනු කරලා ඉවරනාට පස්සේ වංචා දූෂණ හොයන්නත් හරි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මොකද විගණකාධිපතිට ඒ සඳහා යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. ප්‍රමාණවත් පරිදි. ඒක නිසා තමයි ජාතික විගණන සේවා කොමිෂන් සභාව හැදුවේ. එතකොට මේ ව්‍යවස්ථාදායක සභාවට බලය දුන්නා රජයේ ඉහළ නිලධාරීන් කොමිෂන් සභාවලට අමතරව රජයේ ඉහළ නිලධාරීන් නීතිපති පොලිස්පති සොලිසිටර් ජෙනරල් විගණකාධිපති ඒ වගේ අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ඒ හැම එකටම ජනාධිපතිට හිතුවක්කාර විදියට කරන්න බැරි වෙන්න ව්‍යවස්ථාදායක සභාවේ පූර්ව අනුමැතිය ගන්න අපි බල කරලා නීතිය සම්මත කරා. ඒ 2015 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලවත් කරපු නීතියේ ආධිපත්‍යයේ පවත්වාගෙන යාමේ යාන්ත්‍රණය දුර්වල වුණා 2020 දී 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවට පස්සේ. හැබැයි අපි නැවතත් තනතුරු බාරගත්තේ අරගලෙන් පස්සේ 2022 මැයි මාසේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් අපිත් එකතු වෙලා මේ දැන් තියෙන කැබිනට් එකට වැඩිය පුංචි කැබිනට් එකක් අපේදී අපි 18 දෙනයි හිටියේ. දැන් හුඟක් විචන දිනන කැබිනට් හුඟක් අයපත් කරනවා කියලා අපි අවුරුදු දෙකමාරම කරේ ඒ කැබිනට් හිටියේ 18 දෙනයි. එතකොට නැවත වතාවක් අපි 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා. ඒකට ආණ්ඩුව සමහරලාට විරුද්ධයි, සමහරලාට විපක්ෂයයි විරුද්ධයි. ඒක ඉස්තාමත්ම මේ අසීරු වැඩක් වුණා. නමුත් අපි අභියෝග සියල්ල ජයගත්තා.
19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නකොටත් අපිට ආණ්ඩුවක් ඉදිරියේ හිටිය මන්ත්‍රීලා 47යි. හැබැයි මේක ජනතාවාදී බව අපි දන්න නිසා ජනතාව දැනුවත් කිරීම හරහා පාර්ලිමේන්තුවේ හිටපු 3/2ක බහුතරයට ඒකට විරුද්ධ වෙන්න බැරි ප්‍රමාණයට ආකාරයට අපි ජනතා මතවාදයක් සමාජගත කරපු නිසා ඒකට ද්‍රෝහි වෙන්න බැරි හේතුව මත 215ක් අපිට ඡන්දය දීලා සම්මත කරලා දුන්නා. ඔව්. දැන් අද මේ පාරින්ද රණසිංහ ජූනියර් පාරින්ද රණසිංහ වර්තමාන නීතිපතිවරයා. මොකද කලින් මම හිතන්නේ ඒ නමින්ම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් නීතිපතිවරයෙක් පියා හිටියා. නීතිපති නෙවෙයි එතුමා මේ අගවිනිසුරුතුමා. අගවිනිසුරු ජ්‍යෙෂ්ඨ නීතිඥ පාරින්ද රණසිංහ එවක අගවිනිසුරුවරයා මේ එතුමාගේ පුත්‍රයා අද වර්තමාන නීතිපතිවරයා. දැන් මේ පාරින්ද රණසිංහ සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා මේ රනිල් වික්‍රමසිංහට දැන් නඩුවක් තියෙනවා CID එකේ රාජ්‍ය පොදු දේපල අවභාවිත කිරීම සම්බන්ධයෙන් මේ නීතිපතිවරයා පත් කළ තින්නේ රනිල් වික්‍රමසිංහ. ඒක නිසා මේක ලබැදියාව අතර යම් ගැටුමක් තියෙනවා වගේ කතාවක් එක්ක අද විශේෂයෙන්ම ඔහුට විරුද්ධව යම් උද්ඝෝෂණ ප්‍රමාණයකුත් තියෙනවා. දෝෂ අභියෝගයක් ගෙනීමේ සූදානමුත් තියෙනවා. පාරින්ද රණසිංහ කියන සිද්ධිය මොකද්ද ඔබ අර්ථකථනය කරන්නේ? එහෙමයි නීතිපතිවරු නීතිපති කියන්නේ මුලින්ම කියන්න ඕන නීතිපතිට දේශපාලනයක් නැහැ. ලබදියාවකුත් කවුරුවත් එක්ක තියෙන්න උවමනාවකුත් නැහැ. ඒකත් හරියටම අධිකරණයේ විනිශ්චයකාරවරයෙක් වගේ ස්වාධීන තනතුරක්. එතකොට නීතිපතිවරයාගේ වගකීම තමයි රජයේ නීතිඥවරයා විදිහට පෙනී සිටීම. ඒ කියන්නේ රජයේ හිතමුකෝ රජයේ කාරණයක් සම්බන්ධව නීතිමය කාරණයක් සම්බන්ධව මම අධිකරණ නැමැති විදිහට කියනවා මෙන්න මේක තමයි නීතිය වෙන්න ඕන කියලා. ජනාධිපතිතුමා කියනවා ඒක නෙවෙයි මේක වෙන්න ඕන කියලා. අපි මොනවා කිව්වත් අන්තිමට නීතිපති කියනවා නම් ඒක නෙවෙයි මේකයි කියලා ඒක තමයි රටේ පිළිගන්න ඕනේ නීතිය. ඒක තමයි පිළිගන්න ඕන උපදේශය. එතකොට රටේ ජනාධිපතිට පවා නීතිය පිළිබඳව උපදෙස් දෙන්න ඉන්න එක්කෙනා තමයි නීතිපති කියන්නේ. ඊළඟට රටේ කුමන හෝ අපරාධයක් සිද්ධ වෙනවා නම් මිනිමැරුමක් වෙන්න පුළුවන්, ගහ බැන ගැනීමක් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ මේ රටේ පුරවැසියෙකුට නම්. ඒ පුරවැසියට ඒ වෙන හානිය සම්බන්ධව නැත්නම් අපරාධය සම්බන්ධව ආණ්ඩුව වග කියන්න ඕන. ආණ්ඩුවේ ඉන්න මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පාලනය කරන්නනේ. එතකොට මිනිස්සුන්ගේ අයිතිය උල්ලංඝනය කරලා අපරාධයක් කවුරු හරි කරා නම් ආණ්ඩුව ඒ තැනැත්තට චූදිතයට විරුද්ධව නඩු කටයුතු මෙහෙवला දඬුවම් කරන්න ඕන. ඒ වගකීම තියෙන්නේ නීතිපතිට. ඒ කියන්නේ කෙනෙක් තව කෙනෙකුට ගහපුවාම වින්දිතය වෙන එක්කෙනා ඇත්ත බුටි කාපු එක්කෙනා. හැබැයි නීතිය පූර්ව නිගමනය ඔහු රජයට විරුද්ධව අපහාසයක් කරා. තමන්ගේ රාජ්‍යයට විරුද්ධව අපරාධයක් කරා. ඒක නිසානේ නීතිපති එක මෙහෙවන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා නීතිපති තනතුරේ තිබෙන මේ බැරෑරුම් සහ ගැඹීරතාවය. දැන් ඉස්සර ඔය නඩු වාර්තාවල් නඩු තීන්දුව වාර්තාගත කරලා තියෙන්නේ රජින එදිරිව පෙරේර රජින එදිරිව ප්‍රනායන්ඩු. ඒ කියන්නේ මෙහි අපරාධ කරාට ඒ අපරාධී නීතියෙන් සැලකුවේ අපේ රජයේ ප්‍රධානියා හේ රජින නිසා ඒ කාලේ 48ට කලින් ඒ අපරාධය රජිනට විරුද්ධව කරලා තියෙනවා. ඉතින් අදත් ඔය නඩු තීන්දුව ගත වෙන්නේ නීතිපති එදිරිව හවලා කියලා කියන්නේ නීතිපති කියන්නේ රජය. රජය කියන්නේ ආණ්ඩුව. ඔව් දැන් රජයේ ප්‍රධානියා ජනාධිපති ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති. එතකොට රාජ්‍ය නායකයා ජනාධිපති. දැන් ජනාධිපතිට ඕන විදියට වැඩ කරන්නේ නැති හින්දාද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ දෝෂාභියෝගය එන්නේ. ඕන ඉතින් දෝෂාභියෝගය ගේන්නේ නැහැ කියලා නලින්ද ජයතිස්ස මන්ත්‍රී ඇමතිවරයා මම දැක්ක ප්‍රකාශයක් කරනවා. මම ඒක අපිට කියන්න දන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන වෙලාවක ඕනනම් ගේන්න පුළුවන්. ඕන නැත්නම් නොගෙනින්න පුළුවන්. හැබැයි නීතිපතිවරයාට මේ නීතිපති දෙපාර්තමේන්තුව දුර්වල කිරීමේ ක්‍රමවේදයක් ආණ්ඩුව ආරම්භ කරපු පළවෙනි දවසේ ඉඳලා තිබුණා. ඒකට කියන්නේ හේතුව මම කියන්නම්. ආණ්ඩුව ඇවිල්ලා මුලින්ම මුල් සතිය දෙකේදීම යෝජනා කරා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පටන් ගන්න ඕන කියලා. ඒ කියන්නේ පබ්ලික් ප්‍රොසිකියුෂන් ඔෆිස් එකක්. කියන්නේ පබ්ලික් ප්‍රොසිකියුටර් කෙනෙක් ඉන්නවා. මේ පැත්තේ නීතිපති ඉන්නවා අනිත් පැත්තේ ඉන්නවා ප්‍රොසිකියුටර් අභිචෝදක. ඒකතර නඩු රජයේ නඩු මෙහෙවන්න ඕන අභිචෝදක. ඒ ක්‍රමය අපේ රටේ තිබුණා. 70 77 කාලේ විශාල චෝදනාව විශේෂයෙන්ම ඔබට මතක ඇති ෆීලික්ස් ඩෑස් බණ්ඩාරනායක අධිකරණ නැමැතුමාගේ කාලේ මේ රජයේ අභිචෝදක දේශපාලන හස්තයක් කරගත්තා.
ඒක හරහා රටේ යුක්තිය සාධාරණය ඉතු වෙන්නේ නැහැ, නීති ආධිපත්‍ය ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි පස්සේ කාලෙදී 78 දී ඔය ස්වාධීන අභිචෝදක කාර්යාලය අහෝසි කරා. අහෝසි කරලා සියලු බලතල නීතිපතිට දුන්නා. දැන් ලෝක ඉතිහාසයේ හුඟක් රටවල් වල ස්වාධීන අභිචෝදක කාර්යාලයත් නීතිපති කාර්යාලයත් දෙක සමගාමීව පවත්වගෙන ගිහිල්ලා ඒ රටවල් වල වැදගත් නඩු ඔප්පු කරගත හැකිව තිබුණු නඩු හුඟක් ඒවා අසාර්ථක වුණා. දැන් මේ යෝජනාව ටිකක් බරපතල විදිහට ආණ්ඩු යෝජනා කරනකොට මම ඩේලි මිරර් පුවත්පතට මේ ඉතිහාසය ඔක්කොම පෙන්නලා දැම්මා. මේකෙන් වෙන්නේ රටේ නීති ආධිපත්‍ය බිඳ වැටෙන එක විතරයි. අනිත් එක මූලික වශයෙන් ගත්තම අභිචෝදකට කවුද විමර්ශන කරලා දෙන්නේ? පොලිසියනේ. වෙන කවුරුවත් නැහැනේ. නීතිපතිට විමර්ශන කරලා දෙන්නේ පොලිසිය. ස්වාධීන අභිචෝදක කාර්යාලයක් හැදුවත් අවුරුදු 10ක්වත් යනකම් ඒකට ගැළපෙන නීතිඥ මණ්ඩලයක් හදාගන්න බෑ. එතකන් නීතිපති දෙපාර්තමේන්තුව මේකට පෙනී හිටින්න ඕන. ඒතකොට ස්වාධීන අභිචෝදක කියනවා මෙතන නඩුවක් තියෙනවා කියලා. නීතිපති දෙපාර්තමේන්තුව කියන එතන නඩුවක් නැහැ ඔප්පු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ රටේ නීතිය සම්පූර්ණ විකෘතිතාවයකට පත් වෙන්න ගියා. ඒවා පෙන්නලා දුන්නට පස්සේ අපි දැක්කා ඒ පිළිබඳව දැඩි නිහඬතාවයක් තියෙනවා. එතකොට ඒ ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුව දුර්වල කරගන්න බැරි වුණාම නීතිපතිවරයාට එරෙහිව යමක් කරලා මර්ධනය කරගන්න පුළුවන්ද කියලා උත්සාහයක් දරනවා කියන මතය තමයි මේ සාමාන්‍ය පුරවැසිදියට මේ ගෙනියන ක්‍රියාකලාපය තුළ අපිට උනත් හිතෙන්නේ. දැන් ඔබ අධිකරණ ඇමතිවරයා වශයෙන් අවසාන වශයෙන් හිටපු නිසා දැන් ඔබේ කාලෙත් ඔබත් ඕන තරම් අහලා ඇති මේ නීතිපති දේශපාලඥයන්ට ඕන විදියට මේ අල්ලෙන්නට වෙන චරිත කියලා ඇතැම් අයට චෝදනා තිබුණා. දැන් මේ චෝදනාව තින්නේ ආණ්ඩුවේ පාර්ශවයට නැටවෙන්නේ නැහැ වගේ එකක්. දැන් එහෙම අතීතයේ ඔය කියන තරම් ස්වාධීනතාවයකින් නීතිපතිලා කටයුතු කළා තියෙනවද? ඔබතුමා අධිකරණ කාලේ එහෙම උදාහරණ තියෙනවද? එහෙම බලපෑම් කරලා ඔබතුමාලා ගියේ නැද්ද? 2015 ඉඳලා අවුරුදු 3කට ආසන්න කාලයක් මම අධිකරණ අමාත්‍ය ධූරය දරන කාලේ මීට පෙර හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මැතිතුමා තමයි නීතිපති විදියට එදා හිටියේ. ඊට පස්සේ පහුගිය කාලේ මම අධිකරණ ඇමති කාලේ මීට පෙර හිටපු නීතිපති සංජය රාජරත්න මහත්මයා තමයි ඒ තනතුර දැරුවේ. උඹලට කවදා හෝ අහලා තියෙනවද ඇහිලා තියෙනවද ආණ්ඩුව නැත්තම් අධිකරණ ඇමතිවරයා ඒගොල්ලන්ගේ රාජකාරියට යම් බලපෑමක් කරා කියලා. අපේ නියෝග මත යමක් කරා කියලා. මම හොඳ උදාහරණයක් කියන්නම්. පහුගිය කාලේ මතයක් හැදුවා තමයි මිනිස්සු රටේ ජනතාවකෙන් භාගයකට වැඩිය වෛරගින්නෙන් පුපුරන හදවත් ඇති ජනතාවක් බවට පත් කරා මේ දේශපාලන සංස්කෘතිය. ඒක වෙනම කතාවක්. දැන් අපේ කාලේ අපිත් එක්ක කැබිනට් එකේ හිටපු ඇමතිවරයෙක් තමයි කෙහෙලිය රඹුක්කල් ඇමතිතුමා. ඉතින් ඒ වෙලාවේදී නිලධාරීන්ගේ පැත්තෙන් අමාත්‍යාංශ පැත්තෙන් ඇවිල්ලා නිලධාරි මට ඉදිරිපත් කරා අද ඒගොල්ලන්ගේ තියෙන දුක් ගැනවිල්ල. අනිත් පැත්තෙන් මම කිව්වා ඕගොල්ලන්ගේ දුක් ගැනවිල්ල මම අහන්නම්. හැබැයි නීතිපති ගෙනත් තියාගෙන අහන්නේ නීතිපති සමග නීතිපතිගේ කණ්ඩායමත් ආවා. මේගොල්ලත් ආවා. ඉතින් දෙගොල්ලම කරුණ කිව්වා. මම කිව්වා ඉතින් නීතිපතිතුමාට උපදේශයක් විදියට දුන්නේ ඕගොල්ලන්ගේ මේ කියන්නේ නීතිපතිතුමා ඇතුළේ කණ්ඩායමේ අදහස අනුව මෙතන අපරාධයක් වෙලා තියෙනවයි කියලා ප්‍රමාණවත් සාධක තියෙනවා නම් ඕගොල්ලෝ ස්වාධීනව තීන්දුවක් ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ තීන්දුවක් ගත්තා. ඒගොල්ලෝ කැබිනට් එකේ හිටපු ඇමතිතුමා අත්අඩංගුවට ගත්තා. දැන් අද කාලේ අපිට ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් ඇක්සිඩන්ට් එකක් වුණා අත්අඩංගුවට ගන්න බයයි. අපේ කාලේ හිටපු ඇමතිවරු පරීක්ෂණ කරලා හොයාගන්න ඕන විමර්ශන කරලා හොයාගන්න ඕන කාරණයක් ඇත්තටම ඔහු මේකට සම්බන්ධද නැද්ද කියලා ඒ නීතිපති නීතිය ක්‍රියාත්මක කරා. අපි කිව්වන නීතිපතිට ගන්න එපයි කියලා නීතිපති ගන්නවද? දැන් ඔබතුමා ඔය කියන කාරණාවත් එක්ක මේ ජනතාවට යම් සැකයක් මතුවෙන්න පුළුවන් මේ නීතිපතිට එහෙම ස්වාධීනව කටයුතු කරන්න කියලා කෙහෙලිය රඹුක්වැල්ල සිද්ධියේදී එහෙම කිව්වට ඒක ප්‍රසිද්ධිය කියපු කාරණාවක් නෙමෙයිනේ. දැන් ඒ ඊට සමාන්තරව සිද්ධ වෙච්ච පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච විශ්වාස භංගයක් ආවා. මේකත් එක්ක යම් කිසි ආකාරයක ජනතාවට සැකයක් එන්න පුළුවන්. මේ කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් එතන පෙනී හිටියනම් මේ ඔය ඇතුලේ කතා වෙච්ච කතා ඇතුලේ එහෙම නීතිපතිට බලපෑමක් නොකරාවිද කියන වගේ එකක්. මොකක්ද එතුමා කියන්නේ? කෙහෙලියගේ ප්‍රශ්නේදී ඒ කෙලිපිට නොපෙනුනත් ඕන කෙනෙකුට තේරෙනවනේ ආණ්ඩුව බලපෑම් කරා නම්
ඔහුට විරුද්ධව නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඔහු අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා. හැබැයි වුණානේ. එතකොට කාටවත් කියන්න පුළුවන්ද එතන නීතිපති ස්වාධීන නැතුව නැත්තම් දේශපාලන බලයට යටත් වෙලා ක්‍රියාත්මක කරයි කියලා. දැන් අපේ එතකොට නීතිපති හිටියේ මේ මෙතුමා නෙවෙයි සංජය රාජරත්නම් මෙතුමා හිටියේ. එතකොට ඔය සංජය රාජරත්නම් මෙතුමාගේ කාලේ අපි දැක්කා ඔය සමාජ මාධ්‍යයෙන් වෛරී සහගත ප්‍රකාශ කරමින් නීතිපතිට මඩ ගහනවා. සමහරලාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඇඟිල්ල දික් කරා, මට ඇඟිල්ල දික් කරා එක්ස්ප්‍රස් පර්ල් එකේ සිද්ධිය සම්බන්ධව. ඇත්තටම එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි සම්බන්ධව යම් අක්‍රමිකතාවයන් සිද්ධ වෙලා තියෙනවා කියලා හොයාගත්තෙත් මම. ඒක රටට කිව්වෙත් මම. ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තෙත් මම. එතකොට එතෙන්දී ඔය සිංගප්පූරුවේ නඩු පැවරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පවා හුඟක් චෝදනා විවේචන ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මතයක් තිබුණා, මටත් මතයක් තිබුණා. නීතිපතිවරයාටත් මතයක් තිබුණා. හැබැයි අපි ඒ ඔක්කොටම වැඩිය ඊට ඉහළින් මේ පිළිබඳව මේ දැනීම තියෙන අවබෝධය තියෙන අය ලෝකේ ඉන්නවා. මොකද මේක අපි ජාත්‍යන්තරයත් එක්ක ගැට ගැහිච්ච ප්‍රශ්නයක්. ඒක නිසා නීතිපතිතුමා උපදෙස් ගත්තා ජාත්‍යන්තර මට්ටමේ නීතිඥ ආයතන 3කින්. එකක් ඕස්ට්‍රේලියා, එකක් එංගලන්තේ, එකක් සිංගප්පූරුවේ. ඒ සියලු දෙනාගේ මත සලකලා බලලා නීතිපතිතුමා කැබිනට් මණ්ඩලයට අපිට ඉදිරිපත් කරා යෝජනාව මේ නඩුව පවරන්නට ඕන සිංගප්පූරුවේ. ලංකාවේ පැවරුවොත් නඩුව දිනුවත් අපිට ගැටලුවක් එන්න පුළුවන්. අනිත් එක ඒ වෙනකොට තවත් ප්‍රායෝගික ගැටලු තිබුණා. ඒකේ වෙනකොට මේ වසා දාපු සමාගමක්. දැන් ඒක ඔබට පේනවනේ පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෞද්ගලික කාලේ ඇමරිකන් ඩොලර් බිලියනයක් ගෙවන්න කියලා එක්ස්ප්‍රස් පර්ල් ඒ නෞකා ආයතනයට තීන්දුවක් දුන්නානේ. අපේ රටේ ඉහළම අධිකරණය. තාම ගන්න බැරි වුණානේ එක සතයක්වත්. ඉතින් ඒ වගේ චෝදනා කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා නීතිපතිවරයා ස්වාධීනව කටයුතු කරා. ස්වාධීනව කටයුතු කරන නීතිපතිට හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ කුමන හෝ නිලධාරියෙකුට අපේ කාලේ කවුරු හරි චෝදනා කරා නම් අකටයුත්තක් කරා නම් අපි ඒගොල්ලන් ගැන පෙනී හිටියා. අපිත් ඒගොල්ලෝ එක ගැටෙන්න ගියේ නෑ. අපිට ගැටෙන්න උවමනා නෑ. මොකද අපි වගකීමක් ඉෂ්ට කරන්නේ විධායකේ ජනතාව වෙනුවෙන්, නීතිපතිත් ඉෂ්ට කරන්නේ වගකීමක්. මොකටද අපි ගැටෙන්නේ? ඉතින් දේශපාලන අරමුණු ඇතුව තමන්ගේ රටේ න්‍යාය පත්‍රය යට කරලා තමන්ගේ දේශපාලන ඉලක්ක ජය ගැනීම සඳහා නීතිපති යොදවා ගන්න යනවා නම් තමයි ගැටලුවක් ඇති වෙන්නේ. දැන් දූෂණ විරෝධී පනත දකුණු ආසියාවේද ආසියාවේ විශාලතම මේ ප්‍රබලතම දූෂණ විරෝධී පනත. දැන් වර්තමාන අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විශේෂයෙන්ම රංග අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඉතාම හොඳට මේ නඩු කටයුතු පවරගෙන යනවානේ. ඇයි මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා මේ විපක්ෂයට මේ තියෙන තදියම මොකක්ද, මේ කලබලේ මොකක්ද, උන්ට වැටෙන මේ නඩු ටික සම්බන්ධයෙන් මොකක්ද එතුමා මේ කවුද මේ අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් එහෙම ප්‍රශ්න කරේ? දැන් මාලිමාවට පක්ෂපාතී පිරිස කියන්නේ දැන් මේ විපක්ෂයේ අයට නඩු වැටෙනවනේ මේ රංග දසනායක මේ අපි මාධ්‍ය කතා කරනකොට අපි කාටවත් පක්ෂව කතා කරන්නෙත් නෑ, අපි කාටවත් විපක්ෂව කතා කරන්නෙත් නෑ. අපි මාධ්‍ය කතා කරන්න ඕන ජනතාවට ඇත්ත දැනගන්න. දැන් ওই දූෂණ විරෝධී පනත ඕන ඔබතුමාගේ කාලේ ගෙනාවේ? ඔව්, දූෂණ විරෝධී සම්මුතියක් තියෙනවනේ එක්සත් ජාතීන්ගේ. ඒකට අසං කෙරුවේ 2004 චන්ද්‍රිකා මැතිණියගේ කාලේ ලක්ෂ්මන් කදිරගාම එතුමා විදේශ කටයුතු ඇමති විදියට ඉන්න කාලේ. එතකොට ඒක සම්මත කරලා තිබුණා 2015 අපි යහපාලන ආණ්ඩුව හදනකම් ඒ පිළිබඳව අදාළ පනත හදන්න හිතලවත් තිබුණේ නැහැ. 2015 මම කමිටු එකක් දාලා නීති ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහත්මයා, එතකොට නීතිපති එකේ හිටපු ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජෙනරල් වරේ කමිටුවක් පත් කරලා මේ පනත හැදුවා. හදලා ඉවර වෙගෙන යන කාලේ 2017 අගෝස්තු උඹට මතක ඇති මාව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමක් වුණා. ඊට පස්සේ ඒක එතන නතර වුණා. කවුරුත් ඒකට අත ගැහුවේ නැහැ. නැවත අපි 2022 අරගලෙන් පස්සේ මේ රට විපක්ෂෙත් එපයි කියනකොට, ආණ්ඩුවත් එපයි කියනකොට, බාර ගන්න කිසිම මිනිහෙක් නැති වෙනකොට අපිට කිව්වම අපි බාරගත්තා. අර ගෙවල් ගින් තියෙන කාලේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි
කුඩා කැබිනට් එකක් විදියට අපි ඇවිල්ලා මම මුලින්ම කරපු දෙයක් තමයි පැය 24ක් ඇතුළත අමාත්‍ය ධූරයේ බාර අරගෙන 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කැබිනට් එකට ඉදිරිපත් කරා. පැය 24ක් ඇතුළත. ඊළඟට ඉදිරිපත් කරපු එක තමයි දූෂණ විරෝධී පනත් කෙටුම්පත්. එතකොට ඒ අනුමැතිය අරගෙන තවදුරටත් ඒක මේ කියන්නේ ප්‍රශස්ත මට්ටමකට දියුණු කරලා අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඇත්තටම පනත් 3ක් සමගාමීව අපි කරා දූෂණ විරෝධී. එකක් තමයි දූෂණ විරෝධී පනත. අනිත් එක තමයි මැතිවරණ වියදම් නියාමන පනත. දූෂණ වෙන්නේ මුලින්ම මැතිවරණයට එන කාලේනේ. කියන්නේ බලය ගන්න කලින්ම දූෂණ කරලානේ එන්නේ මැතිවරණයේදී. ඒතකොට දූෂණ විරෝධී පනත. සමායන්න මේ මැතිවරණ වියදම් නියාමන පනත. තුන්වෙනි එක තමයි නීති විරෝධී වත්කම් රජයට නැවත අත්පත් කර ගැනීමේ පනත. එතකොට පනත් දෙක අපි සම්මත කරා. තුන්වෙනි එක කෙටුම්පත් කරලා මේ proceeds of crime කියන එක ගැසට් කරලා තිබුණා. අපිට සම්මත කරගන්න වෙලා නැති වුණා. මේ ආණ්ඩුව මුලින්ම සද්ද දාලා සම්මත කරගත්තේ ඒ පනත. අපි ඉතින් ඒගොල්ලන්ට ස්තුති කරා. අපි හදපු පනත සම්මත කරගත්තා. දැන් ඒකත් ක්‍රියාත්මක වෙනවා. මැතිවරණ වියදම් නියාමන පනතට ජවිපේ විරුද්ධව සාක්ෂි මේ ඡන්දෙත් දුන්නා. ඒ පනත සම්මත කරන වෙලාවේ ජවිපේ විරුද්ධව. දැන් ඔබතුමාලා හදපු දූෂණ විරෝධී පනත මේ ආණ්ඩුවෙන් හොඳට ක්‍රියාත්මක කරගෙන යනවා නම් දැන් ওই නඩු ටික ගොඩක් වැටෙනවා නම් මේ ඉතින් හොඳයි නේ කියලා ජනතාවට සතුටු වෙන්න පුළුවන්. අපි නීති හැදුවේ අපේ කාලේ ක්‍රියාත්මක කරන්න කියලා නෙවෙයිනේ. රටක නීති හදන්නේ පවතින ආණ්ඩුව බලයට එන කෙනා කවුරු වුණත් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. දැන් ඒක අපි කියන්නේ ක්‍රියාත්මක කරන්න කියලා තමයි. දැන් මේ චෝදනක් තියෙනවනේ රංග මේ පත් වෙච්ච ක්‍රමයේ කෙසේ වේවා දැන් මේ පවරන්නේ විශේෂී නඩු ටිකක් කොයි කාලේ පවරපුවද මේ ඒ වගේ සම්බන්ධ ඒක මම දැක්කා විපක්ෂයේ ලයිස්තු අරගෙන සමහර ඒවා ඉල්ලාස් කරගෙන දිනවා. ඒවෙන් තෝරාගත් ඒවා විතරක් පවර්ලා තියෙනවා. ඒවා තෝරාගත් ඒවා පවරන්නේ නැතුව තියෙනවා කියන චෝදනාව ආණ්ඩුවට තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මම දැක්ක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. ඉතින් ඒක ආණ්ඩුව ඒකට උත්තර දෙන්න ඕනේ. දැන් ඔය දූෂණ විරෝධී පනත එක්ක දැන් රනිල් වික්‍රමසිංහ පොද්දේපල අවපාවිත කිරීම සම්බන්ධයෙන් CID එක තමයි මේකට නඩු කටයුතු පවරන්නේ. හැබැයි ඊට කලින් අපි දැක්කා දූෂණ අලසෝ දූෂණ විභාජන කොමිෂන් සභාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහවත් කැඳවනවා. කොහොම හරි ওই ප්‍රබලම පනත කියන ඒක යටතේ ගත්තේ නැති වෙන්න හේතුව සහ මේක පොදු දේපල පනත යටතේ ගැනීම කියන එක ඇතුලේ මොකක්ද තියෙන්නේ? කියන්නේ දුබල පනතකින් ගන්නයි ප්‍රබල පනත අමතක කරලා ඒ මොකක් හරි ඔබතුමාට තියෙනවද නීතිමය අර්ථකථනයක්? නෑ මෙහෙමයි දුබල පනතයි මේ කියන්නේ බලවත් පනතයි කියලා එහෙම නීති නෑ රටේ. ඒ අදාළ කාරණය ආවරණය වෙන්න තමයි නීති හදන්නේ. රාජ්‍ය දේපොළ අවභාවිතය කරනවා කියන එක ඒක වෙනමම අර්ථ නිරූපණයක් තියෙන නීතියක්. එතකොට දූෂණය කියන එක වෙනමම නීතියක්. ඒ කියන්නේ දූෂණය කියන එකට තියෙනවා මේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත අර්ථ නිරූපණයක්. ඒ අර්ථ නිරූපණය තමයි කියන්නේ තමන්ට තියෙන නිල බලයක්. ඔෆිෂියල් ඔතොරිටි එකක් නිල බලයක් තමන්ගේ යහපත වෙනුවෙන් ඕ වෙනත් අයෙකුගේ වාසිය වෙනුවෙන් අවභාවිතා කරන එක තමයි දූෂණය කියලා කියන්නේ. අධ්‍යක්ෂ ජෙනරාල්ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරියත් අපි සමග පැවතිච්ච සාකච්ඡාවකදී අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ එතුමියගේ අදහස උපුටලා දැක්වුවොත් එතුමිය සඳහන් කරනවා මොකක්ද මේ දූෂණය නැමැති වරද කියලා කියන්නේ කියන එකට රජයට පාඩු කිරීම. දැන් එවැනි අර්ථකථනයක් තියෙනවද? රජයට පාඩු කිරීම කියන එක වැරදි. රජයට පාඩු කිරීමේ කිව්වොත් ඒක වෙනම සලකා බලන්න පුළුවන්. ඒක හුද්දෙක්ම ඒක කියලා කියන්න බෑ. ඒක හරිම නිර්වචනය තමයි exercising of the official authority by some officer for the benefit of himself or somebody else. ඒක තමයි අර්ථ නිරූපණය. නීතියේ තියෙන බලය පාවිච්චි කරනවා තමන්ගේ වාසියට හෝ වෙනත් කෙනෙකුට වාසියක් ලබා දෙන්න. එච්චරයි. දැන් පාඩුව කියන එක සමහර වෙලාවට තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව නිසා රජයට පාඩුවක් වෙලා තියෙනවා. දැන් රජයේ ආයතනයක් ෂෙයාර්ස් ගත්තා ෂෙයා මාකට් එකෙන් ගන්නකොට රුපියල් 100ට තිබුණා. අරගෙන මාස දෙකක් යනකොට රුපියල් 50 වුණා. පාඩුව තමයි. ඒක කාටවත් අපිට කියන්න බෑ මේ දූෂණයක් කියලා. හැබැයි ඒක දූෂණ අර්ථ නිරූපණයට යොදන්න පුළුවන් වෙලාවක් එනවා. එයා හරියටම දැනගෙන
මේක ආවල් දවසේ 50ට බහින බව දැන ආණ්ඩුවේ සල්ලි රුපියල් 100 දීලා ගත්තයි කියලා චේතනාත්මකව කරයි කියලා ඔප්පු කරන්න පුළුවන්. අන්න එතකොට දූෂණය තියෙනවා. අන්න එතෙදි 2012 හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාත් කබ්‍රාල්ගේ සිද්ධිය ග්‍රීසිය වැටෙන බව දැන මේ අපේ මුදල් ආයෝජනය කරා කියන චෝදනාව පහුගිය දෙසැම්බර් 10 වෙනිදා අධිකරණයේ මාස 3කට මේ පාඩුව ගෙවන්න කියන මේ සිද්ධිය ආපු මූලික කාරණාව 2012 පමණ සිදුවෙච්ච. දැන් එතන මොකක්ද උනේ ඔය කියන කාරණාව? ඒකට ඒ සිද්ධියේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මම හිතන ඒක කියන එක වැදගත්. ඔය 2006 මම රාජ්‍ය බැංකු සංවර්ධන ඇමති ධූරයේ ඉන්න කාලේ තමයි මහින්ද ජනාධිපතිතුමා කිව්වේ මොහුව පත් කරනවා කියලා මහා බැංකුව අධිපති විදියට. මං කව පත් කරන්න එපා. ඒකෙන් ඔබතුමාටත් රටටත් ලොකු අනර්ථයක් සිද්ධ වෙනවා. ඔහුව පත් කරනවා නම් මගේ ඇමති ධූරෙන්නුත් මං ඉල්ලාස් වෙනවා කියලා. මං ඒ වෙලාවේ දිගින් දිගටම කිව්වා පී.පී. ජයසුන්දරයි කබ්‍රාල්ලයි තියාගන්න එපා. රට බංකොලොත් වෙනවා කියලා. ඒ 2006 මම මේ කියන්නේ. හේතු තිබුණා. අපි මේ මහ පොළොවේ ඉන්න අයනේ. අපි දේශපාලනය ගැන දන්නවා, බැංකු කරන ගැන දන්නවා. මමත් අවුරුදු 5මාරක් බැංකුවේ ලංකා බැංකුවේ සේවය කරලානේ නීතිඥ වෘත්තියට ආවේ. එතකොට මේ ආර්ථිකය යන පැතිකඩ පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණා. මම අවුරුදු මාස 5මාරක් අමාත්‍යාංශයේ ඉඳගෙන මම බලාගෙන හිටියා කොහටද යන්නේ කියලා. ඉතින් මම 2006 එහෙම කිව්වා. 2007 පාර්ලිමේන්තුවේදී කිව්වා මේ දෙන්නා ආර්ථික ඝාතකයෝ කියලා. 2023 ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් දෙනවා. ඇත්ත තමයි ඝාතකයෝ කියලා මං කියලා අවුරුදු 17කට පස්සේ. එතකොට මෙතෙන්දි ප්‍රශ්නේ ග්‍රීසිය ඒ වෙනකොට වැටිලා තාමත් ග්‍රීසිය වැටිලා නේ තියෙන්නේ. මේ ලංකාවේ අවුරුදු දෙකෙන් අපි උස්සලා දුන්නා වගේ වෙන වැටිච්ච රටවල් එහෙම ඉස්සිලා නැහැ. ග්‍රීසිය තාම වැටිලා තියෙන්නේ. එතකොට මේ කාල සීමාව දෙනකොට ඇත්තටම ග්‍රීසිය වැටිච්ච බව දන්නවා. ඉතින් ඒ වගේ රටක මහජනතාවගේ මුදල් ආයෝජනය කරන එක බරපතල වරදක්. ඕන කෙනෙකුට Tamanට අවබෝධයක් තියෙනවා බොහෝ දුරට මේවා අපිට නොලැබෙන්න පුළුවන්. මොකද ඒ වෙනකොටත් අපි දන්නවා ග්‍රීසිය ආණ්ඩුව මිනිස්සුන්ගේ ගිණුම් වලිනුත් 50% ආණ්ඩුවට අරන් ඉතුරු 50% විතරයි මිනිස්සුන්ට දුන්නේ. ඉතින් ඒ වගේ රටකට මොකටද අපි ආයෝජන කරන්නේ? දැන් ඔය සිද්ධිය ඔබ සඳහන් කරා මේ දෙසැම්බර් 10 වෙනිදා හෝ ඒ ආශ්‍රිත දිනයක තමයි ඔය මාස 3කින් නැවත ගෙවිය යුතුයි. එහෙම නැත්නම් නැවත නඩු පවරනවා කියන පදනමින් අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඔහුගේ නඩුව ඉල්ලාස් කරගන්නේ. ඔබ කියනවා මාස 3ක් ඇතුලේ ඕක කෝටි 184 ගෙවන්නෙත් නැහැ. ආයේ නඩු දාන්නත් බෑ කොමිසමට කියලා. මොකක්ද ඒකේ පදනම? මම කියන්නේ නැහැ කොමිසමට නඩු දාන්න බෑ කියලා. ඕනෑම නඩුවක් ඕන කෙනෙකුට විරුද්ධ ඕනෑම බොරු නඩුවක් අධිකරණයට දුන්නම් බාර ගන්නවා. අහල ඉවරලානේ තීන්දුව කරන්නේ හරිද වැරදිද කියලා. මම කිව්වේ මේ පනත කෙටුම්පත් කරද්දී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ඒ සියලු විද්වතුන් එක්ක ප්‍රතිපත්තිමය එකඟතාවයකට ඇවිල්ලා තමයි ඔය 67 වගන්තිය මේ පනතට ඇතුල් කරේ. මොකද ඒකේ වචනයක් අකුරක් ගානේ බලලා තමයි අධ්‍යයනය කරලා තමයි ওই පනත අපි හැදුවේ. එතකොට 67 වගන්තිය අපි හඳුන්වලා දුන්නේ හේතු කීපයක් තියෙනවා. එකක් තමයි සමහර නඩු වෙනවා වටිනාකමින් ගත්තොත් ඉතා සුළු දේවල්. එතකොට ඒව සම්බන්ධව අවුරුද්දක් දෙකක් මිනිස්සුන්ගේ නඩු අහලා අධිකරණයේ කාලේ නාස්ති කරලා ඔය පොඩි දඬුවමක් දෙනවට වැඩිය හොඳයි. ඒගොල්ලෝ කියනවා නම් පිළිගන්නවා නම් ඔව් මම පිළිගන්නවා මෙතන මේ වැරදක් වුණා මම ඒක ආපහු දෙන්නම් වින්දිත පාර්ශවයට හෝ රජයට මට කොන්දේසි සහිතව මේ දඬුවමක් දීලා මාව නිදහස් කරන්න. ඔන්න ඔය කාරණාවේදී දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් කෝටි 184ක් ඔය 2012 කිට්ටුවනේ ඔය පාඩුව සිද්ධ වුණේ. දැන් ඒක ඕනනම් ස්ථාවර තැන්පතුවක දාලා මෙච්චර කල් තිබුණා නම් මෙපමණ ආදායමක් එනවා කියලා ඕනනම් ගණන් හදන්න පුළුවන්. එතකොට රුපියල යව ප්‍රමාණය ගත්තට පස්සේ ඔය කෝටි 184 නේ සමහරවිට කෝටි 600ක් 700ක් මේකේ පාඩුව මේ වර්තමාන වටිනාකමට ගෙන්න පුළුවන්. දැන් එහෙම දැනම පාඩුවක් රජයට සිද්ධ කරලා තියෙනවා නම් එහෙම දැන් ඔබතුමා මේ නීති ක්‍රියාවලිය හදන්න දායක වෙච්ච කෙනා නිසාමයි මේ අහන්නේ. ඒ පාඩුව අර නිකන් අපි මොනවා හරි හොරකම් කරනවා. පොල් ගෙඩි දෙකක් කියන්නකො. පොල් ගෙඩි දෙකක් හොරකම් කරනවා. කාටවත් අහුුන්නේ නැත්නම් වත්තේ අයිතිකාරයට ඒක අරගෙන යනවා. අහුනොදී පොල් ගෙඩි දෙන එක ගෙනල්ලා බාර දෙනවා. කිසිම දඬුවමක් නැහැ කියන එක. දැන් ඒ තර්කේ සාධාරණව එන්න පුළුවන්නේ. ඒක කොහොමද ඔය කියන එකත් ඒක තේරුම් ගන්න හරියටම 67 වගන්තිය සම්පූර්ණයෙන් දැනගන්න ඕන. ඒතකොට 67 මම කිව්වා ඒ කාර්මුණක් විතරයි.
ඒ කියන්නේ කුඩා සුළු වටිනාකමක් තියෙන දෙයක් සම්බන්ධව අධිකරණයේ කාලේ නාස්ති නොකර සාධාරණ දෙපැත්තටම සාධාරණ වෙන විදිහට අවසන් කරන්න පුළුවන්. තවත් සමහර නඩු තියෙනවා ඒ නඩු සඳහා මේ දීර්ඝ කාලයක් ගත වෙනවා. සමහර වෙලාවට ඒ මිනිස්සු ඉඳීද දන්නෙත් නැහැ නඩු අහලා ඉවරලා ඇපල් කරලා එනකොට. තවත් සමහර නඩු තියෙනවා ඇත්තටම අපරාධ කරලා තියෙනවා. හැබැයි සාක්ෂි හරි දුර්වලයි. සමහරලාට ඒකේ හිටපු ප්‍රධාන සාක්ෂිකාරයා හෝ දෙන්න මැරිලා. එතකොට ඒ වගේ වෙලාවක අවුරුදු ගාණක් නඩුව අහලා අධිකරණයේ කාලයක් නාස්ති කරලා මේ සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු වෙච්ච සාක්ෂි නැහැ කියලා ඒ මිනිස්සුන්ට නිදහස් කරන්න වෙනවනේ. එතකොට අර සම්පූර්ණ ක්‍රියාදාමයේ නිෂ්ඵලයිනේ. ඉතින් ඒ වගේ අවස්ථාවක අවස්ථාව දීලා තියෙනවා එකඟතාවයකට ඇවිල්ලා හැබැයි එකඟතාවයට එනකොට එකඟතාවය වාර්තාගත කරන්න ඕනේ. දැන් බින්දිතයට මුදලක් ගෙවන එකනේ දැන් මේකෙදි ඔය ඔබ කියපු ප්‍රශ්නේදී අය මුදල ආපහු ගෙවන්න. එහෙමනම් නඩුවේ වාර්තාගත කරන්න ඕන අහවල් දිනයට කලින් මේ මුදල ගෙවනවා. ඒ මුදල ගෙවුවට පස්සේ මේ නඩු කටයුත්ත අවසන් කරනවා. උසාවියට තවදුරටත් පුළුවන් මේ ඔබට ආපහු රජයේ තනතුරක් දරන්න දාන ඔබට මහජන ඡන්දයකින් ඉදිරිපත් වෙලා එන තනතුරකට තරඟ කරන්න තහනම් ඒ සුදුසු කොන්දේසියක් අධිකරණයේ නියම කරලා තමයි දඬුවම දෙන්නේ. එතකොට මේකෙදි මම කිව්වේ 67 වගන්තියේ යටතේ ඉල්ලා ගත්තයි කියන නිසා. 67 වගන්තිය යටතේ ඉල්ලා ගත්තා නම් ආපහු නඩු පවරන අදහසකුත් තියෙනවා නම් ඒක වාර්තාගත කරන්න ඕන ආවල් දිනේට කලින් මේ මුදල ගෙවන්න චූදිතය එකඟ වුණා. ගෙව්වේ නැත්නම් අපි නඩු දානවා කියලා. එහෙම එකක් වෙලා නැද්ද? ඒකේ නඩු වාර්තාවේ පැහැදිලිව ලියලා තියෙනවා චූදිතයාගේ නීතිඥ මහත්තයා අපි වගකීම බාරගන්න අපි සතයක්වත් දෙන්නේ නැහැ කියලා ආණ්ඩුවට. ඔය අල්ලස් කොමිසමට. තව මාස දෙකකට නඩු දානවද නැද්ද කියන එක මට ඒක සාත්‍තර විදියට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. නඩු දාන්න පුළුවන්. අධිකරණයේ සලකලා බලන්න ඕනේ. ඇත්තටම අධිකරණයට බලයක් තියෙනවද එහෙම නඩුවක් බාර ගන්න. අපි තව මාස දෙකකට ආසන්න කාලයක් තියෙන නිසා අපි ඒක දිහා බලන් ඉමු. දැන් ඔය අල්ලස් කොමිසමටත් මම දැක්කා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා මේ 18 වගන්තිය මගේ මතකේ නිවැරදි නම් මේවා ගැන අධිකරණ මේ කොමිසමට බාධා වෙන දේවල් කතා කරන්නත් බෑ වගේ එකක්. දැන් ඒත් එක්කම ඔබතුමාලා ටිකක් නිශ්චය කරලා දුන්න පනතක් මගින් අධිකරණයට අපහාස කිරීමේ කියන්නේ මොකක්ද කියන එක කලින් එහෙට මෙහෙට අවශ්‍ය විදියට යම් යම් පැතිවලට ගිහිපු දේවල් මේක ටිකක් නිශ්චිත කරලා දුන්නා. දැන් ඔය සමහර සිදුවීම් අපිට පෙනුණා. දැන් ආසන්න වශයෙන් ප්‍රධාන මාතෘකාවක් විදියට ආපු රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ඕක ගැන කතා කරන්න එපා. ඕක ගැන කතා කිරීම අධිකරණයට අපහාස කිරීමක් යයි කියලා මේ වාසියට සහ වාසියට දෙපැත්තරම ගත්තා. ඔබතුමාට පුළුවන්ද දැනට තියෙන ඔය නිශ්චය කරලා දීපු සීමාව ඇතුලේ අධිකරණයට අපහාස කිරීම කියන එක කොහොමද අර්ථ ගැන්විලා තියෙන්නේ ඔබ ඒ ක්‍රියාවලට දායක වෙච්ච හිටපු අධිකරණ ඇමතිවරයා විදියට? මේ දූෂණ විරෝධී පනතේ 18 වෙනි වගන්තියත් අපිම තමයි ඇතුල් කරේ. ඊට කලින් එහෙම එකක් තිබුණේ නැහැ. අල්ලස් දෙපාර්තමේන්තුවේ තිබුණා. එතකොට ඒ වගන්තියත් අපි ඇතුළත් කරේ අල්ලසෝ දූෂණ කොමිෂන් සභාවේ කොමසාරිස්ටයි අධ්‍යක්ෂ ජෙනරල්ටයි ආණ්ඩුවට කඩේ යන්නේ නැතුව ස්වාධීනව වැඩ කටයුතු කරන්න අවශ්‍ය ස්වාධීනතාවය ලබා දෙන්නනේ අපි ඒක දැම්මේ. ඒතර ඒකේ ගරුත්වය අපිට අපි ඉල්ලන්නේ නැහැ අපිට එන්න ඕනේ. මොකද ඒකේ ගරුත්වය ආරක්ෂා කිරීමේ වගකීම අපි තමයි දරුවේ. නැත්තම් අපි නීති සම්මත කරන්නේ නැහැනේ. අපේ ආණ්ඩුව ඊළඟට යයි අනිත් ඇයි මේක දාන්න ඕනේ නැහැ කියලා එහෙම හිතන ක්‍රමයක් සම්ප්‍රදායක් අපේ නැහැ. අපි නීති හදන්නේ රටටනේ. ඒ කියන්නේ අපි නීතියක් හදනකොට තව අවුරුදු 100ක්වත් අඩුම ගානේ යනකම් මේක යහතින් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන චේතනාවෙන් ඒ කරන්නේ. ඉතින් ඒ වගන්තිම පාවිච්චි කරලා දේශපාලනය කරන එක තමයි මෙතන වැරද්ද තියෙන්නේ. එතකොට අධිකරණ අපහාසය කියන එක අපේ රටේ 1801 ඉඳලා 50 වල තියෙනවා. කෝට්ස් ඕඩිනන්ස් එකේ ඉඳලා. හැබැයි කුමන නීතියකවත් තිබුණේ නැහැ අපහාසය කියලා කියන්නේ මොකක්ද කියලා. විනිශ්චයකාරවරු 10 දෙනෙක් ළඟ ආපුවම නඩු 10ක අර්ථ නිරූපණ 10ක් දීලා තියෙනවා. එතකොට අධ්‍යාචනාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන්න ඕන කාල සීමාවේ කියන්නේ අපි අධිකරණයට අපහාස කරපුවාම ඕනම අපරාධයක දෙන්න පුළුවන් උපරිම කාල සීමාවක් තියෙනවනේ සිරගත කරනවා නම්. එහෙම කාල සීමාවකුත් නැහැ. ඒක නිසා තමයි අපි අලුතෙන්ම පනත් කෙටුම් පතක් හැදුවේ
අධිකරණයට අපහාස කිරීම පිළිබඳව අධිකරණය සහ අධිකරණමය ආයතනවලට අපහාස කිරීම සම්බන්ධව දඩුවම් දීම පිණිස වූ පනත. එතකොට ඒ පනත අපි නිර්වචනය කරලා තියෙනවා අධිකරණයට අපහාසය කියලා කියන්නේ කුමක්ද? එතකොට එවැනි චෝදනාවක් ලද කෙනෙකුට සමහරලාට අධිකරණය ඒ විනිසුරුවරයා ළඟ වැරදක් වුණා කියලා ඒ විනිසුරුවරයාම නඩු තීන්දුවක් දෙනවා. ඒක කාටවත් ප්‍රශ්න කරන්න බෑ. ඒවා නීතිය මූලධර්ම වලට පටහැනි. ඒ නිසා යම් අධිකරණයක වරදක් වුණාම අධිකරණයක් තුල ඒක පවා වෙනත් විනිශ්චය මණ්ඩලයකට යොමු කරලා එතනින් නඩුව අහලා යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගේම අපි දැම්මා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව වරද සිදු කරපු කෙනෙකුට දිය හැකි උපරිම දඬුවම පළවෙනි වතාවට නම් වරදකාරය වුණේ අවුරුද්දයි, දෙවෙනි වතාවට නම් අවුරුදු 2යි කියලා. ඒතර ඒ සීමාවත් අපි දැම්මා. ඒ සීමාව හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයකව දාන්න බෑ කියලා. මොකද සමහර නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේකට විරුද්ධ කරුණු ඉදිරිපත් කරා, අභියෝගයට ලක් කරා. එතෙන්දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නිසා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ දඬුවම් කිරීමේ බලය සීමාවකින් තොරව මේ සාමාන්‍ය පනතකින් ඒක ගේන්න බෑ කියලා අපිට නියෝගයක් දුන්නා. තීන්දුවක්. ඉතින් ඒක නිසා අපි මේ වගන්තිය හලලා අනිත් ටික ගෙනල්ලා සම්මත කරා. දැන් ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා නඩු තීන්දුවක තියෙන අඩුපාඩු ගැන අපිට විවේචනය කරන්න, ඒ කියන්නේ විවේචනය නෙවෙයි කතා කරන්න අයිතිය තියෙනවා පෙන්නලා දෙන්න. දැන් එහෙම ගත්තොත් ඔය හැම එකක්ම අපහාස නම් මං හිතන්නේ නීතිඥවරු ඔක්කොම ඉන්න ඕනේ හිරේ. හේතුව මොකක්ද දන්නවද? මහේස්ත්‍රාත් අධිකරණ වලින්, දිසාධිකරණ වලින්, මහාධිකරණ වලින් ඔය අපල් උසාවියට සුප්‍රීම උසාවිය වලට එන අපල් තියෙනවනේ. අභියාචනා නඩු. ඒ හැම නඩුවෙම කියන්නේ පල්ලෙහා උසාවියේ විනිශ්චයකාරතුමා වරදක් කරලා තියෙනවා. නීතිය පිළිබඳව වැරදි අර්ථ නිරූපණය දීලා තියෙනවා. ඒක දෝෂ සහගතයි. ඒක නිසානේ අපල්ට යන්නේ. ඉතින් හැම නීතිඥවරයාම ඕක කියලානේ අපල්ට යන්නේ. ඒක හරි කියලා කවුරුවත් අපල් කරන්නේ නැහැනේ. ඒක නෙවෙයි අදහස් කරන්නේ. අධිකරණයක් හෝ විනිශ්චයකාරවරයෙක් හිතාමතාම සමාජය තුළ තිබෙන ඔවුන් සම්බන්ධව විශ්වසනීයභාවය paludu වෙන ආකාරයට දේශසාගත චේතනාවෙන් ප්‍රකාශයක් කරනවා. අන්න ඒක තමයි අධිකරණයට අපහාස කියලා කියන්නේ. දැන් මම කියනවා නම් දැන් මහාධිකරණ තීන්දුවක් දුන්නා. ඒ තීන්දුවේ මේ අඩුපාඩු කරලා දෙනවයි තියෙනවයි කියලා. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියන එක පිළිගත්ත දෙයක්. ඉතින් ඕකට හොඳම අර්ථ නිරූපණය දීලා තියෙනවා ඇමරිකාවේ හිටපු දීර්ඝතම කාලයක් අගවිනිසුරු තනතුර දැරුවේ මේ මාෂල් කියලා විනිසුරුතුමෙක්. ඇමරිකාවේ අපේ වගේ නෙවෙයි, පත් කරපුවම ජීවිත කාලය දක්වාම විනිසුරු තමයි මැරෙනකම්. එතුමා කියලා තියෙනවා we accept the judgments of the Supreme Court not because that is the judgment of the Supreme Court, because that there is no super Supreme Court above that. ඒ කියන්නේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වලට ගරු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව හැම එකක්ම නිවැරදිම නිසා නෙවෙයි. ඒකට උඩින් සුපීරියර් සුප්‍රීම කෝට් එකකට අපිට යන්න අවස්ථාවක් නැති නිසා අපි මේක පිළිගන්නවා. නැත්නම් රට ගෙනියන්න බෑනේ. දැන් ඔය CID එක වෙන්න පුළුවන්, පොලිසිය ආයතන වෙන්න පුළුවන්, නීතිපති දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. ඒ ඔවුන්ගේ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දක්වන අදහස් අධිකරණයට ඒ නඩු කටයුතු පවත්වාගෙන යාමට යම්කිසි බාධාවක් වෙනවා කියන අර්ථයෙන් අධිකරණ අපහාසය කියන එකට ලක් කරනවා. මේක පනත අනුව මොන වගේ තත්ත්වයක තියෙන්නේ? ඒක සත්‍යතාවයක් තියෙනවා. මේකේ ඒ පනත පිළිබඳවනේ මේකේ ගැටලුව තියෙන්නේ. අපේ රටේ තියෙනවා mutual legal assistance on criminal matters කියලා පනතක්. ඒ පනත ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතිපත්ති මාලාවක් උඩ අපේ පාර්ලිමේන්තුව සම්මත කරලා මම අමාත්‍ය ධුරය දරන කාලෙත් මම හිතන්නේ රටවල් 10ක් 12ක් විතර එක්ක ඒ ගිවිසුම් අපි අත්සන් කරාවේ රුසියාව, ඩුබායි, ඉන්දුනීසියාව වගේ රටවල් එක්ක. එතකොට ඒ ගිවිසුම යටතේ අපි රටක් එක්ක පාර්ශවයක් විදියට බැඳිලා ගිවිසුමක් අත්සන් කරපුවාම පනතේ ෂෙඩියුල් එක අපි සංශෝධනය කරනවා පාර්ලිමේන්තුවට දාලා. එතකොට ඒක වළංගුයි. ඒ වළංගුයි කියන එකේ තේරුම තමයි අපේ රටේ යම් වරදක් කරලා යම් පුච්චලෙක් වෙන රටක හැඟවිලා ඉන්නවා නම්, එහෙම නැත්නම් ඒ රටේදී මේ වරදට සම්බන්ධ යම් කාරණාවක් ඒ රටේදී ඒ අධිකරණ බල ප්‍රදේශෙදී සිද්ධ වෙලා තියෙනවා නම්
මේ පනත යටතේ අපිට බලයක් තියෙනවා ඉල්ලිමක් කරන්න අපිට මේ අපරාධ නඩු කටයුතු විමර්ශනයට උදව් කරන්න කියලා. මියුචුවල් ලීගල් ඇසිස්ටන්ට් අන්‍යෝන්‍යව උපකාර කර ගැනීමේ පනත අපරාධ සම්බන්ධව. එතකොට ඒකෙදී තීරණය කරන්න ඕන නීතිපතිතුමා අපිට අහවල් රටේ අහවලාගේ මහවල් පර්යේෂණ කටයුතු කරන්න ඕන විමර්ශන. එතකොට ඒ සාමාන්‍ය ක්‍රමය තමයි නීතිපති ඒක දැනුම් දුන්නම එංගලන්තයේ කියමුකෝ. ඒක යවන්න ඕන විදේශ කටයුතු අමාත්‍යාංශයට. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් එහි යවන්න ඕන අපේ එම්බසියට මේ හයි කොමිෂන් එකට. එතකොට හයි කොමිෂන් එක කරා ඒ අදාළ බලධාරී ආයතනය සම්බන්ධ කරගෙන ඒකෙදි අදාළ විමර්ශන කරලා තොරතුරු හොයා ගන්න ඕන. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ කියන එක තර්කයක් විදිහට මම මාධ්‍යෙන් දැක්කේ ඒක හරි නිවැරදි තර්කයක්. දැන් මෙතෙන්දී නීතිපති දන්නේ ක්‍රමසිංහ සිදුවීම ගැන මේ කතා කරන්නේ. ඔව්. එතකොට නීතිපති දන්නෙත් නැහැ. නීතිපතියම ඉල්ලීමක් කරලත් නැහැ එංගලන්තයෙන්. CID එකේ කවුරු හරි ගිහිල්ලා එහෙ විමර්ශන කරනවා. මොකක්ද ඒකේ තියෙන වළංගුභාවය? ඒ කියන්නේ දැන් CID එකට තියෙන බලයක් මට පුළුවන් ද මං විමර්ශනයක් කරලා ගිහින් දෙනවා CID එකට. මෙන්න මං හොයාගත්ත මෙන්න මෙහෙම තමයි වෙලා තියෙන්නේ කියලා. ඒක CID වාර්තාවක් වෙනවද? හොඳයි. දැන් අපි වෙනත් මානයකට ගියොතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් මේ දවස්වල ලොකුම මාතෘකාවක් 6 වසරේ මොඩියුල් එකේ අර ප්‍රශ්නයක් වෙලා දැන් ඒක අත්හිටුවල තියෙනවා 1 වසරයක ක්‍රියාත්මක වෙනවා. දැන් මේ ඔබ හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා. එතකොට ඒ කාල වකවානුවෙත් අපි අර ප්‍රසන්ටේෂන් එකේ අවුරුදු දක්වලා තිබුණා 2019 20 වෙන්න මේව ඇවිල්ලා තියෙනවා. ඒ කාල වකවානුවේ ඔබ උසස් අධ්‍යාපන ඇමතිවරයා විදියට හිටියා. දැන් මේ ඒකෙම දිගුවක්ද එහෙම නැත්නම් මේ ආණ්ඩුව ආවට පස්සේ වෙනස්කමක් තියෙනවද? දැන් මේ සල්ලි වගේක් ගන්න ADB එකේ කියලා එහෙම කතාවකුත් තියෙනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මොකක්ද ඔබේ නිර්වාචනය? මම ඉස්සෙල්ලාම කියන්නම් මේක ප්‍රායෝගික තත්ත්වය. ඇත්ත වශයෙන්ම ADB එකේ මිලියන 400ක් දෙන්න එකඟ වෙලා තියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට. ඒ මිලියන 200ක් අරගෙන පාවිච්චි කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය. ඉතිරි මිලියන 200 2024 25 වසරට දුන්නේ නැහැ. එතකොට ඒ මිලියන 200 2026ට ගන්න නම් ආණ්ඩුව පෙන්වන්න ඕන අපි කරන්න යන ප්‍රතිසංස්කරණ මේකයි කියලා. එතකොට ඒ පෙන්වන්න ගිහිල්ලා තමයි ඉක්මන් කරලා මෙහෙම ප්‍රතිසංස්කරණයක් තියෙනවායි කියලා මේ කටයුත්ත ආරම්භ කරේ කියන එක තමයි අපි දන්න තොරතුර. මේක තියෙන ගැඹුරු කාරණේ ඒක නෙවෙයි. අපේ රටේ මොකද්ද තියෙන අධ්‍යාපන ප්‍රතිපත්තිය? අධ්‍යාපනයේ රාජ්‍ය ප්‍රතිපත්තියක් තියනවද නැද්ද? රාජ්‍යයේ වගකීම් මූලික වගකීම් සහ නන්වැදෑරුම් නිදහස කියලා පරිච්ඡේදයක් තියෙනවනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 28. එතකොට ඒ 27 වෙනි ව්‍යවස්ථාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තමයි රටේ සෑම තැනැත්තෙකුටම පුරවැසියෙකුට කියලාත් නෑ. ඒක සෑම තැනැත්තෙකුටම අධ්‍යාපනයේ මුලපටන් ඉහළම තැනට සඳහා සම අධ්‍යාපනයකට ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කරන්න ඕන නූගත්කම මුළුමනින්ම මුලිනු පුටා දැමීම සඳහා. ඒකනේ ප්‍රතිපත්තිය. ඒතර ওই ප්‍රතිපත්තිය අපේ රටේ ක්‍රියාත්මක වුණානේ හරියට. අන්තිමට පාසල් පද්ධතිය ආචාර්ය කන්නංගර මැතිතුමා ආරම්භ කරාට පස්සේ අධ්‍යාපනයේ තිබුණ විකෘතිතාවයක් පෞද්ගලික පාසල් පවත්වගෙන ගියා වෙනම සිරිමා බණ්ඩාරනායක මැතිණිය ඒවත් රජයේ ඇසිස්ටන්ට් පාසල් යටතේ රජයේ මේ පාලනයට යටත් කරා ඒ පාසල් ටිකත් ඒක නිසානේ එතුමිය පෙරලන්න අර මේ කුමන්ත්‍රණයකුත් තුනේ 1961 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ඇතුනේ මේ පාසල් ටික රජයේ පාලනයට ගත්ත නිසා. එතකොට මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය එතකොට සම්පූර්ණ වශයෙන් රාජ්‍ය මැදිහත් වීම මත රජයේ නියාමනය යටතේ සිද්ධ වුණා. හැබැයි අපි 77 මේ රට විවෘත ආර්ථිකයක් බවට පරිවර්තනය කරනකොට අපි නොදැනුවත්වම අධ්‍යාපනයයි සෞඛ්‍යයයි දෙක පරිවර්තනය වුණානේ. බස් පවා ප්‍රවාහනේ පවා වුණා. ඒක කවුරුත් කිව්වේ නෑ අර එහෙම කරන්න ඕනේ කියලා මිනිස්සු බස් ගෙනල්ලා දුවන්න ගත්තා. මිනිස්සු ඉස්පිරිතාල අලුතෙන් දාන්න ගත්තා ප්‍රයිවට් ඒවා. එතකොට අධ්‍යාපන ආයතන මිනිස්සු දාන්න ගත්තා. ආරම්භ කරන්න ගත්තා. මේක ඉතින් අවුරුදු 30 40ක් තිස්සේම නොසලකා හැරපු විෂයන් මේවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට අද තිබෙන අධ්‍යාපන විකෘතිය නිවැරදි කරන්න තමයි 2023 වසරේදී පාර්ලිමේන්තු යෝජනාවකින් පත් කෙරුවා පාර්ලිමේන්තු විශේෂ තීරීම් කාරක සභාවක්. ඒ කාරක සභාවේ අපි 12 දෙනෙක් හිටියා.
ඒක සභාපතිවරයා විදිහට මාවපත් වුණා. අපි දීර්ඝ කාලයක් මේ පිළිබඳව අධ්‍යයනය කරා. රටේ තිබෙන සෑම රජයේ විශ්වවිද්‍යාලයක් සහ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් උසස් අධ්‍යාපන ආයතනයක් තියෙනවා නම් ඒ හැම ආයතනෙම අපි වගකිව යුතු තැනැත්තන් ගෙනල්ලා සාකච්ඡා කරා. සියලුම ශිෂ්‍ය සංවිධාන කැඳෙව්වා. අධ්‍යාපන විශේෂඥයන් කැඳවලා ලොකු ව්‍යාපෘතියක් එක අපි සියල්ල අධ්‍යයනය කරලා රජයට දුන්න නිර්දේශ. එතකොට ඒ නිර්දේශ අනුව මම කෙටියෙන් කියන්නම්. ඒක විස්තර කරන්න ගියොත් ගොඩාක් කාලය ගත වෙනවා. මූලික වශයෙන් අපි කිව්වා මේක පටන් ගන්න තැන අපේ රටේ මේ early childhood education මුල් ළමාවි අධ්‍යාපනය කියලා එකක් නැහැ. අවිධිමත් විදියට අර ගමේ ඉන්න මේ කාන්තාවෝ තනින් තන පෙර පාසල් වගේ දේවල් දාලා දරුවන්ට උගන්වනවා. නමුත් ඒක කිසිම විධිමත් භාවයක් නැහැ. අපේ අධ්‍යාපනයේ ප්‍රාථමික සහ ද්විතීක වගේම තෘතීක අධ්‍යාපනයේ හුඟක් අය අසාර්ථක වෙන්න පළවෙනි හේතුව මුල් ළමාවි අධ්‍යාපනය හරියට දීලා නැහැ. ලෝකේ කුමන හෝ රටක අධ්‍යාපනයේ දියුණු වෙලා තියෙනවා නම් මුල් ළමාවි අධ්‍යාපනය හරියට තියෙනවා. ඉතින් ආණ්ඩුවකට අවුරුද්දකින් දෙකකින් මේක අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා හදාන වෙයි කියන එක හරි අමාරුයි. අපි යෝජනාව දුන්න 2000කට වැඩිය තියෙනවා පෙර පාසල්. ඒවා රජයට අනුබද්ධ කරගන්න අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ගන්න. ඒ ගුරුවරු ටිකට මාසික දෙකක පළාත් මට්ටමින් දෙන්න පුහුණුවක්. ඒ පෙර පාසල් නැති අනිත් පළාත්වල පාසල්වල පෙර පාසලක් පාසලට ප්‍රාථමික පාසලට අනුබද්ධ කර පෙර පාසල් පන්තියක් පටන් ගන්න. එතකොට ආණ්ඩු වියදමත් හරි අඩුයිනේ. මොකද දැනටත් පෙර පාසල් ගුරුවරුන්ට රුපියල් ඒ කාලේ 2500යි දුන්නේ. අපි ඒක වැඩි කරලා දුන්නා 5000 කරලා. එතකොට ඒක ප්‍රමාණවත් නැහැ කිසිසේත්ම. සාධාරණ පඩියක් ඒගොල්ලන්ට ගෙවලා මේක අධ්‍යාපන ක්‍රමවේදයට අන්තර්ගත කරගන්න පුළුවන්. එතකොට ඒක තමයි පළවෙනි එක. දෙවෙනි කාරණය තමයි අපේ ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය. රජයේ පාසල්වල ළමයි ලක්ෂ 41ක් ඉන්නවා. ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කියලා තියෙනවා ජාත්‍යන්තර පාසල් කියලා තියෙනවා පාසල් 265ක් ළමයි 1,50,000ක් විතර ඉගෙන ගන්නවා. එතකොට අපේ අධ්‍යාපනයේ ප්‍රමිතිය මොකක්ද? ඔය ජාත්‍යන්තර පාසල් උගන්වන්නේ අපි දන්නවද? අධ්‍යාපන අමාත්‍යාංශයේ නියාමනයක් කරනවද? ඒ මොනවත් නැහැ. ඒකක් පටන් ගන්න ඕන සමාගම් පනතේ සමාගමක් විදිහට ලියාපදිංචි කරයි කියලා සහතිකේ විතරයි. ඒක හරිම මේ හාස්‍යජනක තත්ත්වයක් නේ අධ්‍යාපනයේ. ඊළඟට උසස් අධ්‍යාපනය ගන්න. උසස් අධ්‍යාපනය ගත්තම අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල 16යි තියෙන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනවා. ඊළඟට තියෙනවා විවෘත විශ්වවිද්‍යාලයක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එක පටන් ගත්තේ හුඟක් උසස් අරමුණකින් ඇඩල්ට්ස් එඩියුකේෂන් කියන වැඩිහිටි අධ්‍යාපනයට. හැබැයි දැන් ඒකෙත් පරමාර්ථය උඩු යටිකුරු වෙලා ඒකත් සාමාන්‍ය විශ්වවිද්‍යාලයක් වට දැන් පරිවර්තනය වෙලා. තව තියෙනවා ඒ කාලේ එවකට ඉන්න අමාත්‍යවරයාගේ ප්‍රබලතාවය මත තම තමන් හදාගත්ත පනත් යටතේ විශ්වවිද්‍යාල 5ක්. තව ආරක්ෂක අමාත්‍යාංශයට කොතලාවල එක, දීවර අමාත්‍යාංශයට සාගර විශ්වවිද්‍යාලය, අනිත් එකට පාලි බෞද්ධ ඔන්නෝම. එතකොට මේ 22යි නේ තියෙන්නේ. ඒ 22කට අමතරව පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිගන්න ක්‍රමයක් තිබුණේ නැහැ අපේ රටේ. UGC පනතට සංශෝධනයක් වගන්තියක් දෙකක් එල්ලලා අවිධිමත් විදියට පෞද්ගලික විශ්වවිද්‍යාල ලියාපදිංචි කිරීම සඳහා අවස්ථාව දුන්නා. ඒක යටතේ මේ වන විට 28ක් ලියාපදිංචි වෙලා තියෙනවා. එතකොට ඒවායේ උගන්වන්නේ මොනවද? ඒවයි ප්‍රමිතිය ආණ්ඩුව දන්නේ නැහැ. ඊළඟට තව තියෙනවා විශ්වවිද්‍යාල ගණනාවක්. ගණන කවුරුත් දන්නේ නැහැ. හැබැයි අවම 300ක් කියලා හොයාගෙන තියෙනවා. ඒව ඇවිල්ලා විදේශීය විශ්වවිද්‍යාලවල සාකා අනුබද්ධ ආයතන විවිධාකාරයේ උපාධි දෙන ආයතන තියෙනවා තවත් 300ක්. එතකොට ආණ්ඩුවේ අතන 22යි ලියාපදිංචි 28යි 50යි. හැබැයි ඒ වගේ 6 ගුණයකටත් වැඩිය තවත් තියෙනවා ආණ්ඩුව දන්නේ නැහැ. කොහෙද තියෙන්නේ දන්නේ නැහැ. උගන්වන්නේ මොනවද දන්නේ නැහැ. ප්‍රමිතිය දන්නේ නැහැ. අය කරන ගණන් දන්නේ නැහැ. ලක්ෂ 100 200 උපාධි පාඨමාලා වලට අය කරන ආයතන ලංකාවේ තියෙනවා. ඉතින් මේව ඔක්කොම එකකට ගේන්න ඕනේ නැද්ද? ඉතින් ඒකට තමයි අපි උසස් අධ්‍යාපන කොමිෂන් සභාව පනත කෙටුම්පත අධ්‍යාපනඥයින්ම 50කට වැඩිය සම්බන්ධ වෙලා මාස ගාණක් අපි ඒ පිළිබඳව අධ්‍යයනය කර හදපු පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා අනුමත කරලා පනතත් අනුමත කරලා තියෙන්නේ කැබිනට් එක.
එතකොට ඒකෙදි අපි යෝජනා කරලා තියෙනවා නිර්දේශ කරලා තියෙනවා ප්‍රතිසංස්කරණ කියන්නේ මෙන්න මේවට. මේක ප්‍රතිසංස්කරණ නෙමෙයි ඒක. ඒ වගේ සිල්ලර වැඩවලට ප්‍රතිසංස්කරණ කියලා කියන එක ඇත්තටම හරි අපරාධයක්. يعني ප්‍රතිසංස්කරණ කියන වචනෙට කරන්න පුළුවන් ලොකු නින්දාවක් ඒක. මම ඒක පැහැදිලි කරන්නම්. එතකොට මුලින්ම කරන්න ඕන අර රටේ සියලු පාසල් ප්‍රාථමික සහ ද්විතීක එක මට්ටමක පවත්වාගෙන යන්න එක ප්‍රමිතියක පවත්වාගෙන යන්න හදපු පනත සම්මත කරන්න පුළුවන් නේ. ඒතර උසස් අධ්‍යාපන කොමිෂන් සභාවේ මොකක්ද අපි කියලා තියෙන්නේ? ඒකේ තියෙනවා ශාඛා 3ක්. එකක් රාජ්‍ය විශ්වවිද්‍යාල. දෙන්න 22ක් තියෙනවා. අනිත් එක රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල. ලියාපදිංචි කරපු 28යි දැනට කරලා නැති 300 ගානයි ඔක්කොම එකකට ගේන්න. එක අම්බ්‍රෙල්ලා එකකට ගේන්න. ගෙනල්ලා ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා ප්‍රමිතිය සහ ප්‍රතීතනය. ස්ටෑන්ඩඩ් ඇන්ඩ් ඇක්‍රෙඩිටේෂන්. ඒකනේ වැදගත්ම දේ. එතකොට ඒ තුන්වෙනි ශාඛාව මගින් කරනවා රජය වෙන්න පුළුවන්. රජයේ නොවන වෙන්න පුළුවන්. කුමනෝ උසස් අධ්‍යාපන ආයතනයක් පවත්වනවා නම් ආරම්භ කරනවා නම් ආරම්භ කරන කෙනා කවුද? ඔහුට ඒක කරන්න තියෙනවද හැකියාව? ඒකට සුදුසු ස්ථානයක් තියෙනවද? අදාළ විෂයන් උගන්වන්න ගුරුවරු ඉන්නවද? ඒගොල්ලන්ට තියෙන නියමිත සුදුසුකම්ද? ඒගොල්ලෝ අය කරන්නේ සාධාරණ මුදලක්ද? ඒගොල්ලෝ දෙන සහතිකයේ උපාධි සහතිකයේ ප්‍රමිතිය හරිද? අවසාන වෙනකොට පෞද්ගලික හෝ විදේශීය විශ්වවිද්‍යාලයක් හෝ රජයේ විශ්වවිද්‍යාලයක් අපි හිතමුකෝ දෙන්නේ සහතිකය දෙන්නේ මේ මොනවාද IT වලට කියලා. හැබැයි ප්‍රමිතිය හැම එකෙම එකට තියෙන්න ඕනේ. එහෙම නෙවෙයි අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. ඒ පනත මන් දැන් දෙවතාවක් ජනාධිපතිතුමාට ලිව්වා මේක සම්මත කරන්න. එතුමා මට ලියලා දන්නනවා ඒක අධ්‍යාපන ඇමතිනිට යවුවා කියලා. අදාළ පියවර පිළිබඳව එතුමා ඒක කරන්නේ නැහැ. මොකද හේතුව මන් දන්නවා. මේක මේ දේශපාලනීකරණය කරන්න අපි කැමති නැහැ ළමයින්ගේ අධ්‍යාපනය. හැබැයි එතුමියගේ වාර්තාවේ එතුමිය සඳහන් කරා මොකද අපේ වාර්තාවට එකඟ නුනේ එතුමිය විතරයි පාර්ලිමේන්තුවේ. එතුමියගේ වාර්තාවේ කියනවා මේව ඔක්කොම රජයේ වගකීම රජයේ බාර ගන්න ඕන කියලා. ඉතින් කරන්න පුළුවන් දෙයක් ඒක. ඉතින් එහෙම ලිව්ව ඇත්තට මේගොල්ලෝ කවදාවත් විශ්වාස කරුවේ නැහැ. ඒගොල්ලන්ට ආණ්ඩුවක් කරන්න වෙයි කියලා. ආණ්ඩුවක් කරන්න වෙයි කියලා තියෙනවා නම් 106ක් අධ්‍යාපනයට වෙන් කරන්න කියලා පෙළපාලියන්නේත් නැහැ. සියල්ල ආණ්ඩුව බාර අරගෙන කරන්නයි කියලා වාර්තා ලියන්නෙත් නැහැ. දැන් හැබැයි ආවා. හැබැයි ඒකම නම් හරිද? ඉතින් කරන්නකො දැන් ආණ්ඩුව තියෙනවනේ. ඔක්කොම පෞද්ගලිකව ඔක්කොම ආණ්ඩුවේ පාලනයට අරන් කරන්නකො. කරන්න බෑනේ. ඉතින් අපි ප්‍රායෝගික වෙන්න ඕනනේ. එන්නේවට තමයි ප්‍රතිසංස්කරණය කියන්නේ. ඔය කියන්නේ මොඩියුලයක් වෙනස් කරනවා කියන එකට ඔකට කියන්නේ විෂය මාලාව. ඒ කියන්නේ අපි කියන්නේ විෂය නිර්දේශයක්. විෂය නිර්දේශයක සුළු වෙනස්කමක්. අදාළ විෂයක් ඉගෙන ගන්න ක්‍රමවේදයේ සුළු වෙනසක් සංශෝධනයක් කරලා තියෙනවා. ඔකට ප්‍රතිසංස්කරණය කියලා කියනවා නම් කවුරු හරි කියනවා නම් ඇත්තටම මේ ප්‍රතිසංස්කරණය කියන වචනේ තේරුම දන්නේ නැහැ. අපිත් ඒ වචනේ පාවිච්චි කරා ප්‍රතිසංස්කරණය කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන මම හුඟක් කනගාටු වෙනවා විතරක් නෙවෙයි ලංකාවේ ප්‍රධානම මාධ්‍ය ඉඳලා හැම කෙනාම ඇයිද මන් දන්නේ නැහැ මේකට ප්‍රතිසංස්කරණ කියාගෙන යනවා. මේකේ ඇත්ත අර මොකද්ද තියෙන ප්‍රතිසංස්කරණය මේකේ? ඒ එතුමගේ අර්ථ නිරූපණය දැන් අපි තව මානයකට කතාබහ ගෙනිච්චොත් තයිපොංගල් දවසෙන් පස්සේ ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයක් ජයශ්‍රී මහ බෝධිය පහු කරගෙන ඒ පැත්තට ගිහිලා සිල් ගන්න උමනාවටම නෙමෙයි වෛරය අදහසකින් වගේ කියපු එකත් එක්ක මේ පොඩි බේදනයක් ඇති වෙනවා වගේ අදහසක් සමාජ මාධ්‍යවලත් යම් මේ අදහස් දක්වලා තිබුණා. ආණ්ඩු පාර්ශවයට හිතවත් අය අපි දැක්ක කියලා තියෙනවා නෑ එවැනි එකක් නෙමෙයි අදහස් කරේ කියන කතාවකුත් සමහර අය කිව්වා මේ ඩයස්පෝරාව වෙන්න පුළුවන් යම් පාර්ශව සතුටු කරන්න කියලා. මොකක්ද ඔබතුමාගේ අර්ථකථනය අපි දැක්ක පහුගිය දවස්වල ඔබතුමාත් යම් අදහසක් මේ ගැන දක්වනවා. ඒ අර්ථකථන කරන්න කලින් මම කියන්න ඕන ජාතික සංහිඳියාව සම්බන්ධව මේ ආණ්ඩුව කිසිම පියවරක් කරන්නේ නැහැ. ගත යුතු ගත හැකි සියලු පියවරවල් ගත්තේ අපි. එදා අපේ රටට විරුද්ධව මේ රටේ රණවිරුවෝ යුදවිරුවෝ රාජ්‍ය නායකයෝ සියල්ල එරෙහිව ලෝකයම නැගී හිටින්න කටයුතු කරන වෙලාවේ එදා ජිනීවා ගියේ මංගල සමරවීරයි මමයි. අපි ගිහිල්ලා ජිනීවා මානවිකම් කමිටුවේ සමාජිකයෝ එකතු කොට හිටියේ මට මතකයි 51ක්. එකක් දෙකක් කරෙන්න හැම රටක් එක්කම අපි කතා කරා. ඒ සියලු නියෝජිතයොත් එක්ක කතා කරලා සියල්ල බොහොම සුවදශීලීව විසඳගෙන අපිට විරුද්ධව කිසිම යෝජනාවක් සම්මත කරන්න නොදී
මෙහි ඇවිල්ලා අපි පියවර ගත්තා. ඒ පියවර ගත්තේ වෙයි මුලින්ම අපි ඔය අතුරුදහන් වූවන්ගේ කාර්යාලය අපි හැදුවා. මේගොල්ලෝ ඒවට ඒ කාලේ විරුද්ධ වුණා. හානිපූර්ණ කාර්යාලය අපි හැදුවේ. යුද්ධෙන් වෙච්ච හානි පාඩු ගෙවන්න, මැරිච්ච අය වෙනුවෙන් වන්දි ගෙවන්න ඒකත් අපි හැදුවේ. ඒවා ආරම්භ කරලා ඒවා ක්‍රියාත්මක කරේ අපි. එතකොට ජාතික සංහිඳියාව සඳහා සංහිඳියා පනත ඒක මම්මයි කෙටුම්පත් කරේ. ඒක අපි උතුරු නැගෙනහිර හැම දිස්ත්‍රික් එකම හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම සංහිඳියා කමිටු හැදුවා අපි. 2024 කරේ නගරේ මුළු ලෝකේම තයි පොංගල් සමරන ජනතාව වෙනුවෙන් පවත්වන ප්‍රධාන උත්සවයේ මගේ ප්‍රධානත්වයෙන් තිබ්බේ. කරේ නගරවල. ඒකට අපි බස් වලින් භික්ෂුන් වහන්සේලා වැඩම කෙරෙව්වා. කතෝලික පියතුමල්ලා එක්කන් ගියා. මෞලවිලා එක්කන් ගිහිල්ලා සියලු දෙනා ඉදිරියේ තියාගෙන තමයි තයි පොංගල් බත හැමෝම වැළඳුවේ. මේ වගේ කවුරුත් බැන්නෙත් නැහැ, දොස් කිව්වෙත් නැහැ. ඒ ජනතාව හරි සතුටු වුණා. එහෙමයි අපි ජාතික සංහිඳියාව හැදුවේ. 2022 මම ඇමති වෙනකොට මේ රටේ අපිට දේශපාලඥයින්ට පාර යන්න බෑනේ. ගහලා මරනවා. ගෙවල් ගිනි තියනවා. අපිට යන්න දුවන්න පෙට්‍රල් ඩීසල් නැහැ. මම 2022 ඔය ගෙවල් ගිනි තියන කාලේ යාපනයේ ගියේ කෝච්චියේ. මගේ නිලධාරිත් එක්ක. යාපනයේ දෙමළ ජනතාව තමයි ඇවිල්ලා මල් මාල දාලා අපිව පිළිගත්තේ රේල්වේ ස්ටේෂන් එකේ. මොකද්ද තියෙන මේ වෛරේ? අපි නල්ලුරු කෝවිලට යාපනයේ ගියොත් නල්ලුරු කෝවිලට යනවා. හැමදාම නල්ලුරු කෝවිල නොගින් එන්නේ නැහැ අපි. මොකද්ද තිබෙන ප්‍රශ්නේ? එච්චර විතරක් නෙවෙයි ඔබ කිව්වට පිළිගන්න එකකුත් නැහැ. මම 2022 ජූලි මාස යාපනයට යනකොට 13000කට වැඩි සංඛ්‍යාවක් හිටියා. මේ රටේ පුරවැසියෙ කියලා ඔප්පු කරගන්න බෑ. ඇයි උපැන්න සහතිකයක් නැහැ. හැඳුම්පතක් නැහැ. ඉඩමට ඔප්පුවක් ප්ලෑන් එකක් තිබුණා නම් ඒක නැහැ. සමහරු ඉන්දියාවේ අනාථ කඳුරු වල ඉඳලා තියෙන්නේ අවුරුදු දශක දෙක තුන. නැගෙනහිරට යනකොට 3600කට වැඩි හිටියා. මේ රටේ පුරවැසි භාවය ඔප්පු කරගන්න බැරුව. මම ජංගම මොබයිල් සර්විස් ජංගම සේවා ගණනාවක් කරා අමාත්‍යංශ 14ක් ගෙනියනවා එක සැරේ යනකොට. ගිහලා ඒගොල්ලන්ගේ සියලු ප්‍රශ්න ඔක්කොම විසඳුවා. ඔව්. දැන් අපි මේ ප්‍රධාන මාතෘකාවට ආවොත් ජනාධිපතිතුමා මේ මොකද්ද මේ ප්‍රකාශ කරපු එකේ තේරුම නොදැනුවත් ඒ ප්‍රකාශයේ මම පැහැදිලිවම කියන්නම් මේක ඕනම කෙනෙක් එක්ක මම මේක පිළිබඳව වාද කරන්නත් මම සූදානම්. මේ රටේ ජාතිවාදී වෛරය හැදුවෙම ජවිපේ. ජවිපයක් මේ රටේ තිබුණේ නැත්තම් දෙමළ ජනතාවත් සිංහල ජනතාවත් අතර අදට කිසිදු ભેදයක් නැහැ. ඇයි හේතුව? විජේවීරගේ පන්ති පහේ ගැන්වුවේ ඉන්දියානු ව්‍යාප්තවාදෙත් එක්ක. ඒකට විරුද්ධව. එන පහ දක්වා මේගොල්ලන්ට පුළුවන් 6ට බැරි එකනේ පන්ති 5ටනේ ගියේ. 6 පන්තිය 5 දක්වා පුළුවන්. ඒ පන්ති 5ෙමත් ඉගැන්නුවා ව්‍යාප්තවාදය තමයි අපිට තියෙන ලොකුම හේනේ. ඊට පස්සේ ඔය 83 අවාසනාවන්ත සිද්ධියෙන් පස්සේ තිම්පු සාකච්ඡා කරලා අවසානයේ ඉන්දිරා ගාන්ධි රජීව් ගාන්ධි සියල්ල මැදිහත් වෙලා ප්‍රභාකරන් එක්ක එකඟතාවයකට ආවා. පළාත් සභා ක්‍රමයේ දීලා මිනිහා මහඇමති කරාට පස්සේ මේ ප්‍රශ්න විසඳෙනවා කියලා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි ඒකට එකඟ වුණා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට 13 වෙනි සංශෝධනය ගෙනල්ලා ඒක සම්මත කරනකොට ඊට පහුවෙන්දම ජිනදාස වීරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී තංගල්ලේ ගල්ලිනි වලින් පාරේ යනකොට ගහලා ඇනලා මැරුවා. හේතුවයි වැරද්ද මොකද්ද? දන්නවද ඒ වැරද්ද? 13ට අත උස්සපු නිසා. ඒ වගේ තව කී දෙනෙක් මැරුවද? ඊට පස්සේ කවුද ඔය මරපු අය මට ගණන් මතක නැහැ. ලයනල් ජයතිලක මැරුවා. කවුද බින්සන් පෙරේරා කියලා කෙනෙක් මැරුවා. කොච්චර ඒ 13ට අත ඉස්සපු පාප කර්ම ගෙවන්න උනා ජීවිත වලින් වන්දි ගෙවන්න උනා. මොකද ජීවිතේ මැරුවා. එතකොට ප්‍රභාකරන් බැලුවා මේ 13 කරලා මේ පළාත් සභාවලින් මේක විසඳන්න දෙන්නේ නැහැ මේ දකුණින් සිංහලයෝ. ප්‍රභාකරන් ජීවිප එක කරාට ඒ මිනිස්සු බලන්නේ සිංහලයෝ කරනවා කියලානේ. මුළු සිංහල ජනතාවම එක්ක වෛර වැදලා
මේගොල්ලන්ගේ සමගියෙන් අපිට වැඩක් නැහැ. අපි යුද්ධ පටන් ගන්නවා කියලා පටන් ගත්ත ප්‍රභාකරන්. උනේ නැද්ද එහෙම? ඔබ කියන්නේ ජවිපේ කරපු වැඩේ හින්දා ඉන්දියාවේ බඩු වර්ජනය කරන්න කිව්වා. ඉන්දියාවේ බඩු ගෙනල්ලා අලලූණු විකුණපු පෙට්ටි කඩේ උන්ට වෙඩි තියලා මැරුවා. ඒගොල්ලෝ ඒ වෙලාවේ මිනි වලින් පලි ගත්තා. මරපු මිනිහගේ මිනිය දණිහෙන් උඩට උස්සන්න තහනම් කරා. මතකද? මේක දැන් ඉන්න ඕගොල්ලන්ගේ පරම්පරාව මේව දන්නේ නැහැ. එදා පළාත් සභාවට ඔබ හිතනවද ජේ.ආර්. ජයවර්ධනයි රජීව් ගාන්ධියි දෙන්නම මෝඩයෝ කියලා? ප්‍රභාකරන් එකඟ වුණේ නැත්තම් මේ විසඳුමෙන් සෑහීමකට පත් වෙනයි කියලා ඒ දෙන්න අස්සම් කරනවද ඕක? අනිත් එක මේ മന്ത്രിලාට ආරක්ෂාව දෙන්න එපයි කියලා කෑ ගැහුවා. മന്ത്രിලා ඒ කාලේ කෝච්චියේ ගියේ. 13 වෙනි සංශෝධනයේ සම්මත කරන්න කාලේ ජයාට සිද්ධ වුණා മന്ത്രിලාගේ ජීවිත බේර ගන්න පවුල් පිටින් ගෙනල්ලා ඔබරොය එකේ නවත්තලා STF එක දාලා ආරක්ෂාව දෙන්න. ඊට පස්සේ තමයි മന്ത്രിලාට මේ සිකියුරිටි ගාඩ්ලා දුන්නේ. පොලිසියෙන් ආරක්ෂාව දුන්නේ. ඒගොල්ල කරපුවා මේ රටේ. මේ රටේ සාමාන්‍ය මිනිස්සු කරපුවා නෙවෙයි. මම කියන්නේ මේ රටේ සම්පූර්ණ සිංහල දෙමළ මිනිස්සු අතර වෛරය හැදුවේ ජවිපේ. ඒ වගේම පෞද්ගලික මැතිවරණකොට හැම දේශපාලඥයෙම හොරෙක් කියලා සම්පූර්ණ වෛරය මත පමණක් ඡන්දය දෙන්න ඔලු ගෙඩි සේදුවේ ජවිපේ. පුළුවන් නැහැ කියන්නකෝ. දැන් ඔබ කියන්නේ අර 13ට අත උස්සපු පිරිස මරලා ඒ පසුබිම හැදීම නිසා තමයි LTT එක මේ විදිහේ ආයුධ අරගෙන මම කියන එක නෙමෙයි. වම කියන එක නෙමෙයි. මේ යන්තම් හරි මොලේ කලඳක් තියෙන ඕන මිනිහෙකුට තේරෙන දෙයකනේ. නැත්තම් මේ මිනිස්සු අත්සන් කරලා රජීව් ගාන්ධි ඇවිල්ලා මෙහෙ නේවිකාරයෙක්ගෙන් තුවක්කුවෙන් මේ බැට කාලා ගිහිල්ලා අන්තිමට මේ මිනිස්සු ජීවිතේ වන්දි ගෙව්වා. මේවට මැදිහත් වෙලා රජීව් ගාන්ධි අපරාධේ. ප්‍රේමදාස මහත්තයාත් ජීවිතෙන් වන්දි ගෙව්වා. ඒගොල්ලන්ට උදව් කරන්න ගිහිල්ලා. හැබැයි වෛරය හැදුවේ ඇයි? ලොකු මතයක් හැදුවා ජවිපේ. දකුණෙන් කවදාවත් උතුරට නැගෙනහිරට සාමයක් දෙන්නේ නැහැ. දැන් ඔය දැන් අර සංහිඳියාවට මේ ආණ්ඩුව කිසිම දෙයක් කරලා නැහැ කියන එකත් මොකක්ද කරලා තියෙන කියන්න ඔබ. ඔව් මේ දැන් ඔය ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නේ සම්බන්ධයෙන් හොඳ ටූල් එකක් මේ ආණ්ඩුවට නැතිවා නෙවෙයිද? මොකද ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික්ක මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් මට මතක විදිහට මඩකලපුව හැරෙන්න අනිත් ඔක්කොම මාලිමාවේ පාටින් ලකුණු වුණා. දෙමළ ජනතාව පවා මේ අනුර කුමාරව විශ්වාස කරා කියන එක. මේක නිසා අපිට chance එකක් දෙන්න පුළුවන් කියන ඒ තර්කයේ ආණ්ඩුව පැත්තට තියෙනවනේ. මොකක්ද ටූල් එක? දැන් කියන්නේ දෙමළ ජනතාවත් මේ දකුණෙන් පත් වෙච්ච අනුර කුමාර දිසානායකට වෙන ආණ්ඩු වලට නැතුව දුන්නා කියන එක සංහිඳියාවේ ඒක මූල ධර්මයක් කියන. ඒක උතුර මිනිස්සු සාධාරණයිනේ. දකුණ මිනිස්සු සාධාරණයිනේ. මේ ඡන්දේ ජවිපේ දිනුපු එක හොඳයිනේ. කවුරු හරි කියනවා නම් වැරදි කියලා ඒක මෝඩකමක්. ඒක දිනන්න ඕන මේක. හේතුව තමයි උතුරු නැගෙනහිර ජනතාවත් බැලුවා. ඒගොල්ලන් කීප දෙනෙකුටම උදව් කරානේ. ඡන්දේ දුන්නානේ මීට පෙර. හැබැයි ඒගොල්ල බලාපොරොත්තු වෙන මට්ටමේ ඒගොල්ලන්ට ලැබුණේ නැහැ. සිංහල මිනිස්සු මොකද්ද කරේ? සිංහල මිනිස්සුත් බලාපොරොත්තු වෙන දේවල් අපේ කිසි කපාලකින්ගෙන් ලැබුණේ නැහැ තමයි. හැබැයි ඉතින් එතන වෙනස තමයි කීප දෙනෙක් හිටියා දූෂිතයෝ හිටියා. අපි ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන දූෂිතයන්ට විරුද්ධව අපි සටන් කරලා එළියට බහැපුවා. ආණ්ඩුවේ නිරපෝ ගත්තා. දූෂිතයන්ට විරුද්ධව අපි සටන් කරේ. මේගොල්ලෝ එළියේ ඉන්න මිනිස්සු කෑ ගැහුවට වැඩක් නැහැනේ. වැඩක් වෙන්නේ ඇතුළේ ඉඳන් මිනිහෙක් යමක් කරොත්නේ. අපි එහෙමත් කරා. හැබැයි ඒත් මේ පාලන හැම එකකටම විරුද්ධව මේගොල්ලෝ විශාල මතයක් හැදුවනේ රටේ. ඒකට කවුරුත් උත්තර දුන්නේ නැහනේ. ඔක්කොම හොරු 225ම හොරු. එකක්. අනිත් එක තමයි ඒගොල්ලෝ හැදුවා හොඳ මේ කියන්නේ ජනතාවාදී මතයක් හැදුවනේ. මිනිස්සු යන්නේ බස් එකේ, අපිත් යන්නේ බස් එකේ. අපි ඇමතිලු වුණාම ජනාධිපතිලා වුණා බස් එකේ යනවා. අපි 7-5ක්වත් පඩි ගන්නෙ නැහැ. දැන් ඉන්න ඇමතිලා පඩි ගන්නවා. දැන් අපේ කාලේ නම් අපිට දුන්නේ ඇමති විදියට ලීටර් 600යි මේගොල්ලන්ට 900යි. එතකොට දැන් බස් එකේ කවුද අකමැති මිනිස්සු පියදම් අඩු කරන්න? ඔක්කොම අමාත්‍යාංශවල වාහන ටික මේ විකුණලා දාලා ඒවා භාණ්ඩාරයට ගෙනල්ලා පුරවන්න. කැනඩාවෙන් අපි බලයට આવොත් නෙල්සන් අයියා ඩොලර් මිලියන 2ක් ගෙවනවා. අබේපාල මුදලාලි පුරුදු වෙලා තියෙනවා ලක්ෂ 5ක් ගෙවනවා. ඉතින් හොඳයි නේද ඉන්නේ. රට දියුණු වෙනවානේ. ඒකටනේ ඡන්දේ දුන්නේ. අනිත් එක සොයාගෙන ටික බලන්නකෝ. අඩු ගානේ ඇල්බර්ට් අයින්ස්ටයින්ට එහෙම නැත්නම් මේ
කවුද හිටපු ඒ කාලේ හොයාගත්තේ මේ චාල්ස් ඩාවින්ට හොයාගන්න බැරි දේවල් මේගොල්ලෝ හොයාගත්තනේ. හොයාගත්ත නේද? දන්නව නේද? හොයාගත්ත නේද? මොනවද ඔබ අදහස් කරන්නේ? ඇයිද ඉන්නේ හොයාගත්තනේ. මේ උමාවේ ව්‍යාපෘතියේ හිලක් තිබුණා. හම්බන්තොට වරායේ ගලක් තිබුණා. ඉතින් කොට්ටහච්චි තමයි ලොකුම හොයා ගැනීම කරේ. උගන්ඩාවේ මහින්ද හොරකම් කරපු ඩොලර් බිලියන 10. දැන් ඒක ගේනෝ මේගොල්ලන් කොවිලා හරි. දැන් නවක් හොයනවලු. ලංකාවේ ප්‍රශ්න සියල්ල මේ විසඳෙනවා. ඊළඟට අලුත් තියරි හොයාගත්තනේ කොට්ටහච්චි. පීරු 200ක් තියෙනවා නම් එතන ගෑනු 100ක් ඉන්නවා කියලා හොයාගත්තා. මතක නැද්ද? මැණික්ගඟට චූ යන්නේ හොයාගත්තෙත් කොට්ටහච්චි. දැන් මිනිස්සු කවුරුත් නාන්නෙත් නෑ ඒකේ. ඕනම මිනිහෙකුට හෝ ගැහණියෙකුට ඕන ඇත්තක් බොරුවක් කරලා කියන්නත් ඕන බොරුවක් ඇත්තක් කරලා කියන්නත් මේ රටේ මූලික අයිතිවාසිකමක් තියෙනවා කියලා ඒක දන්නේ දැනගත්තෙත් කොට්ටහච්චිගෙන්නේ. ඉතින් මිනිස්සු ඡන්දෙ දුන්නේ ඒවට. නැත්තම් කියන්නකො වෙන මොකටද ඡන්දෙ දුන්නේ කියලා. ඔබ දැන් දන්නවා ඇතිනේ මාධ්‍යවේදියෙක් විදියට. වෙන මොනටද ඡන්දෙ දුන්නේ? මට මේ වෙලාවේ මතයක් ප්‍රකාශ කරන්න බෑ මම පූරකයා නිසා. මේ හොඳයි පැයකට ටිකක් අධික කාලයක් අපි සාකච්ඡාව ගියා ප්‍රධානම මාතෘකා කාලීනව. තව බොහෝ දේවල් කතා කරන්න ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. ඉතින් අපි අදට අපි ඔබතුමාට සමුදෙන්න සූදානම් වෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි අධ්‍යාපනය ගැන අධිකරණ ශාස්ත්‍රය සහ නීති ප්‍රතිසංස්කරණ ඔබේ අධිකරණ අමාත්‍ය ධූරය දරන කාලේ අතීතය වර්තමානය LTT ප්‍රශ්න ඇති වෙච්ච හැටි අවසාන වශයෙන් අලුත් සොයා ගැනීම ගැන ඔබේ නිර්වචනය ගෙනින් ගැනල්ලා අපි නතර කරා. එhmenan අපි යලි දවසක හමු වෙමු මේ වගේ කාලීන කතා බහක් හමු වෙන්න බොහොම ස්තුතියි ආවට. බොහොම ස්තුතියි. අපි එhmenan අද සමුගන්නවා මීළඟ වැඩසටහනෙන් අපි හමු වෙන තුරු මෙවැනි කතා බහකින් ඔබට ජය වේවා කියලා අපි ඔබට සමුදෙනවා.